ඊයේ පෙරේදා අත්දැකීමක් වින්දා මේ පහුගිය 22 වෙනිදා පොයේ දවසේ පිරිමි 6 දෙනෙක් එකතු වෙලා සාර පොයේ දවසේ සාදයක් පැවැත්වුවා එහි වෙල්යායක ඉහළ පැලක. එහි අලියන හින්දා ගස්වලනේ පැල් හදලා තියෙන්නේ. ඒ ගහේ පැලට අරක්කු එහෙම ගෙනිහිල්ලා මස් මාළුත් හදාගෙන 6 දෙනා මේකට ගොඩ වෙලා පුංචි සාදයක් පවත්වලා තියෙනවා. සාදේ අතර වාරයේදී පැල කඩාගෙන වැටිලා එක්කෙනෙක් මැරුණා. 4 දෙනෙක්ගේ අතපය කොන්ද කැඩුනා. එක්කෙනෙක් සාදුකාරයක් පවත්වමින් নমස්කාරය කියමු පන්සිල් ගැනීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමං චෞසෝ සම්මා වායාමෝ ඉදෞසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අතිගෞරවනීය විහාරාධිපති අපේ හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන විහාර පරම්පරාවේ අපවත් වී වදාළා වූ ඥානාලෝක නායක මාහිම්පාණන් වහන්සේගේ ශික්ෂ භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි සතර පෙරුවේ දායක කාරකාදී පින්වතුනි පින්වතියනි භාග්‍යවත් වූ තිලෝගුරු අමාමෑණි ලෝතුරා තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාළ ලෝක දර්ශනයෙන් දහම් කාරණා කීපයක් ශ්‍රවණය කරමින් තමන්ගේ මෙලෝ ජීවිතය පරලෝ ජීවිතය සුගතිගාමී කරමින් සාංසාරික භව දුක් නසා ලබන අමා නිවන් සුවයෙන් සැනසීම ලබන්නට පාරමී දම් පුරන බොදුනු උවැසියන් හැටියට ඔබ මේ අවස්ථාව කරගෙන තියෙනවා කෙලෙහි ගුණ සලකමින් තමන්ගේ ජීවිතයත් සකස් කරගන්නට ඔබට මඟ පෙන්වපු ඔබට සාංසාරික දුක් නිවන්නට ලෝතුරා දර්ශනය සමීප කරන්නට යෙදුණු ඔබේ දුවා දරුවන්ට ගුරු හරුකම් දෙන්නට යෙදුණු ඔබට යතිවරයෙකු ලෙස කටයුතු කරන්නට යෙදුණු අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ගමන් ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මීය වශයෙන් පොහොසත් කරගෙන ගෘහීය ජීවිතය සමාජ ජීවිතය ඔබේ පෞද්ගලික ජීවිතය උපමට්ටම් කොට සංසාරයේ පිනට හම්බෙච්ච උත්තරීතර මිනිස්කමෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් නිර්වාණගාමීත්වය පතා සිදු කරනු ලබන මහා පුණ්‍ය කර්මයක් තමයි මේ සිද්ධ වෙන්නේ. වර්ෂයක් පාසා සිදු කරනු ලබන මේ කෘතගුණ සැලකීමේ පින්කම අද මේ වෙලාව වෙනකොට මේ වසරේදී සිදු කරන්නට નિયમિતව තියෙනවා. මං හිතනවා වර්ෂයේ මාස 12ම මේ වාගේ ධර්මානුශාසනා 12ක් පවත්වමින් පුණ්‍ය ආනුමෝදනා කරනවා. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් සම්දිස්ථාන බොහෝමයක් සිද්ධ වෙලා තියෙන්නේ 26 වෙනිදා තේමා කරගෙන නිසාවෙන්
මේ පින් කටයුතු සිදු කරන්නටත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් සාකච්ඡා කරලා මං හිතන්නේ උන්වහන්සේගේ දැක්මට අනුවම 26 වෙනිදාට ඒ හැම මාසයකම ධර්මානුශාසනාව පවත්වලා පින් දෙනවා. හැබැයි මට දැනෙනවා බණ අහපු අය ඒ මාසයක් ගානේ බණ ඇහුවත් අහලා නැහැ වාගේ. මේ සතර පෙරුවේ දායක කාරකාදී බණ අහලා නැහැ වාගේ තමයි මට දැනෙන්නේ. මේකේ බලන්නකො මේ ශාලාව ඇතුලේ වයසක මේ පිරිමි 3 දෙනයි තරුණ පිරිමි දෙන්න. පිරිමි එච්චරයි. බවලත් අය නාකි අම්මලා ටිකක් වාඩි කරවලා තියලා තියෙනවා. ඔයාලගේ සතර පෙරුවේ නැද්ද? අවුරුදු 15 16 17 18 19 20 21 22 23 වාගේ වයස් කාණ්ඩවල අය ඇත්තෙම නැද්ද? ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ධර්මය අවශ්‍ය නැති දැන් දසපාරමිතා සම්පූර්ණ කරලා ඉන්නේ. එහෙමද? එහෙම නෙමෙයි. අම්මට අප්පට නැති ගතියට ඇති. අම්මට අප්පටවත් අවනත නැති තාලෙට ඇති ඒකනේ. නැත්තම් මේ බණමඩුව පිරීලා ඉතිරිලා අර මිදුල උතුරලා යන්න ඉන්න එපා ඉතනයි. මං කිලෝමීටර 200ක් 215ක් විතර දුර ඇවිල්ලා මේ ධර්මානුශාසනාව පවත්වන්නේ. එතකොට මං ආපු ගමනේදී ලැබෙන ප්‍රතිඵලය වඩා පූර්ණ වෙන්න නම් එයින් ප්‍රතිඵල ලබන්නට ඇවිල්ලා ඉන්න දායක කාරකාදීන් ප්‍රමාණය වැඩි විය යුතුයි. එතකොට තමයි එයින් ලබන ප්‍රයෝජනෙ වැඩි වෙන්නේ. ජීවිතය කියන එකට වටිනාකමක් දෙන්න ඕනේ. අගයක් දෙන්න ඕනේ. ඒකට තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. පින්නතුනේ බණ අහන එක ලේසි, පිළිපදින එක අමාරුයි. වාඩි වෙලා මේ පැයක් හමාරක් ඇහුම්කන් දීගෙන ඉන්නනේ තියෙන්නේ. කැමති නම් ධාරණය කරගත්ත හැකි, අකමැති නම් අතෑරිය හැකි. සමහරු ධාරණය කරගන්නවා. බණ අහනවා, ධාරණය කරගන්නවා, අවබෝධ කරගන්නවා. හැබැයි ඒ ධාරණය කරගත්ත, මතක තියාගත්ත, අවබෝධයට ගත්ත දේ ප්‍රායෝගික ලෝකයා තුලේ ක්‍රියාවට නම් වන්නේ. දැන් මට මේ දායක සභාවේ පේන අඩුව තමයි ක්‍රියාවට නම් වන්නේ. ක්‍රියාවට නැංගුවා නම් හැම ධර්මානුශාසනාව වගේම මතක් කරන්න ඇති ඔබේ දරුවන් සත්පුරුෂයන් ලෙස මේ සමාජයට දායාද කරන්න කියලා. ඔබේ නෑහිත මිතුර ආදීන්ට ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් යථාර්ථවාදී මග පිළිවෙතකට ගේන්නේ කියලා ඔබට මතක් කරන්න ඇති. ඒ වුණාට ඒක වෙලා නැති බව මට පේනවා. අද මහා වරුසා දිනයක් නෙවෙයි. අද රජයේ සේවකයෝ බොහෝ දෙනෙකුට නිවාඩු දවසක්. කාර්යාල බොහොමයක් වහලා තියෙන දවසක්. ළමයින්ට නම් රැත් ඇති පන්ති. මේක නගරේනේ. එින්දා ඒ වාට ගිහිල්ලා ඇති සමහර විට. ඒ පන්ති ගිහිල්ලා හම්බ කරගත්ත ප්‍රතිඵල ඊයේ පෙරේදා ආවොන් ඉස්කෝලවලට. ඒ වගේ පේනවා ඇති කොච්චර හම්බ කරගෙන තියනවාද කියලා. නගර සරසුවාද ඒ පන්තිවල උගන්නාපු ආචාර්යවරුන්ට කැඹිරීමක් ගෙව්වාද? තමන් වැඩක් කරගත්තාද කියලා පේනවා ඇති. ඒ විභාගයේ වාගේම තමා මේ සාංශාරික භව ගමනේ යන
මේ ජීවන ගමනේ පින්නතුනි නිමාව දකින්නට ගන්නා උත්සාහය. ඒක මනාකොට අවබෝධ කරගෙන ගියේ නැත්නම් ඔබට මෙලොවත් පරලොවත් අනිසි විපාක විඳින්න සිද්ධ වෙනවා. මම ඊයේ පෙරේදා අත්දැකීමක් වින්දා මේ පහුගිය 22 වෙනිදා පොය දවසේ පිරිමි 6 දෙනෙක් එකතු වෙලා සාර පොය දවසේ සාදයක් පැවැත්වුවා. එහි වෙල්යායක ඉහළ පැලක එහි අලියන හින්දා ගස්වලනේ පැල් හදලා තියෙන්නේ. ඒ ගහේ පැලට අරක්කු එහෙම ගෙනෙilla මස් මාළුත් හදාගෙන 6 දෙනා මේකට ගොඩ වෙලා පුංචි සාදයක් පවත්වලා තියෙනවා. සාදේ අතර වාරයේදී පැල කඩාගෙන වැටිලා එක්කෙනෙක් මැරුණා. 4 දෙනෙක්ගේ අතපය කොන්ද කැඩුනා. එක්කෙනෙක් බේරුණා. ඒ බේරිච්ච තැනත්තා මස් කාලත් නෑලු අරක්කු බීලත් නෑලු. ඒකට සම්බන්ධ වෙලා ඒක භුක්ති විඳපු අය ඔක්කොටම දඬුවම හම්බෙලා තියෙනවා. තමන් කරන ලද අකුසල කර්ම මෙලොවත් පරිසම් දෙනවා පරලොවත් පරිසම් දෙනවා. මැදින්පුර 15 පොය දවසේ මේ මිනිසුන්ට තිබුණේ ගෝයන් කපලා ඉවර නම් අස්සනු නෙලා ගත්තා නම් පන්සල් යන්නනේ. අනිත් අය පන්සල් යන්න ඇරලා මේ අය ගියා නොහොඹිනා ගමන. ඒකේ ප්‍රතිඵලය යාලා භුක්ති විඳ. ආගම දහම උවමනා වෙන්නේ කොර වෙලා වැටිච්චාම. ලෙඩ වෙලා එක තැන් වුණාම. කරදර කම්කටොළු කියන ඒවා වැඩි වුණාම. ඔය දේවතා සංයුක්තෙත් එක තැනක තියෙනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජටා. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට බුදුහාමුදුරුවනේ මේක ලියා ගන්නේ කොහොමද කියලා දේවතාවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව අනුදැන වදාලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපේ නිපකෝ බික්කුසෝ ඉමං විජටේ ජට. සීලේ පිහිටලා ප්‍රඥාව දියුණු කරගෙන හික්මුණු නිවුණු හිතක් ඇතිව සදහැබර විමර්ශනශීලී ඇහක් තියන අයට ගැටලු निराකරණය කරගන්න හරි ලේසි කියලා. ඒ පැහැබර චින්තනීය ගුණයක් ඇති මහා ප්‍රඥෙක් නිර්මාණය වෙන්නේ නැහැ නිකම්ම. ඒකට ධර්මයේ ශ්‍රවණය කළා ලබා ගන්නා වූ ඒක රාශී කර ගන්නා වූ දැනුම් සම්භාරයක් අවශ්‍යයි. ගෞරවනීය විහාරාධිපති වහන්සේ ඒ වගේම සහෝදර ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මාසයක් පාසා 26 වෙනිදාට ඔබට ඒ අවස්ථාව උදා කරලා දෙනවා අපේ නායක ඥානවිමල ලොකු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රී නාමය වෙනුවෙන්. ඒ අවබෝධය ඇති සත්පුරුෂයෝ තමයි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා පින් කැමති ඔබ අද මේ ධර්මානුශාසනාව අහමින් වෙනදා නොලත් යමක් ලබන්න අද දවසේ මහන්සි ගන්න ඕන. අපි පින්නතුනේ ජීවිත කාලෙම ඔට්ටු වෙන්නේ භෞතික වස්තු වලටනේ නේද? එකතු කරන්න හදන්නේ භෞතික වස්තු. කන් රිදී මුතු මැණික් ඉඩම් කඩම් යාන වාහන ගේ දොර වතු පිටි අඹු සැමියෝ දැසි දස්සෝ තාන්න මාන්න නම්බු නාම ඔව්වා තමයි එකතු කරන්න හදන්නේ. බලන්නකො හිතලා මෙච්චර කාලයක් මොකද කෙරුවේ කියලා. ආධ්‍යාත්මීය වශයෙන් ඔබට අමරණීය සේවාවක් කරගෙන තියනවාද හිතලා දැකලා බලලා සතුටු වෙන්න. ඒ වගේම එහෙම නැත්නම් සට කපට ලෝභ මිත්‍යා දෘෂ්ටික වැඩවල එල්ලිලා මං අර කියාපු ආ එකතු කෙරුවාද කියලා බලන්නකො. ඒ වස්තු ඔක්කොම පින්නොතුනේ
මල බැඳෙනවා, දි รา පත් වෙනවා, කුණු වෙනවා, කඩා වැටෙනවා, ජරා වාස වෙනවා. ඇති වෙලා පොඩි කාලයක් පැවතිලා නැති වෙලා යනවා. ඒ වුණාට අපි ඒවාට තමයි ඔට්ටු වෙන්නේ, රැක ගන්න, බලා ගන්න, සියදිවි නසා ගන්න හදලා නෙවා කරගන්න. හැබැයි ඒවා පවතින්නේ නැහැයි කියලා මේ මිනිස්යන්ට තේරෙන්නේ නැහැ. අනවබෝධිතයි. ඒ නිසා අවබෝධය වඩා වර්ධනය කරගන්න අද ඒ ලාභ වලට වඩා වෙනස් ලාභ 5ක් හම්බෙනවා. අද මේ ධර්මානුශාසනාවෙන් ඔබට ලාභ 5ක් හම්බෙනවා. මොනවාද බණ ඇහුවාම ලැබෙන ලාභ? අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන ලාභ 5ක් හම්බෙනවා. අසුතං සුනාති නොයසූ જાති අහන්න හම්බෙනවාද? මං කියනවා මේ වයසට ගිහිල්ලා ඉන්න මෙවුන්දලා ජීවිතේට ආපු නැති එව්වා. එහෙනම් අලුතෙන් එකක් ඉගෙනගෙන ගියා කියොන් හෙට මැරුණත් අලුත් මිනිහෙක්. හිටියට වඩා ප්‍රඥාවන්තයෙන් මැරෙන්නේ. තමන්ගේ ජීවිතය ගැන, පවුල පඳුර පරිසරය පිළිබඳව, ආගම දහම ජාතිය කුලය ගෝත්‍රය පිළිබඳව අපි නොදන්නා අලුත් එකක් අද ඉගෙන ගන්න පුළුවන්. මං කියනවා හැමෝටම වටිනා එකක් හරි. දෙවෙනි කාරණේ සුතම් පරියෝදපේති බාගෙට දන්නේවා පූර්ණ කරගන්න පුළුවන්. මොනවාද බාගෙට දන්නේ ඔයාලා? ඔක්කොම ಜಾති භාගයට දාන්න එකක්වත් දාන්න. මේ ඉන්න මේ ධර්මශාලාවේ ඉන්න මේ බණ අහගෙන ඉන්න සියලුම දෙනා හැම එකක්ම දන්නේ භාගයටනේ. සමහරු රාජකාරී කරලා වෘත්තියෙන් විශ්‍රාම ගිහිල්ලත් ඇති. ඒ විශ්‍රාම යනකනුත් භාගයට තමයි ඔක දන්නේ. පූර්ණ වෙලා නැහැ ඔය රස්සාව. පූර්ණ වුණා නම් ඔය රස්සාව ඊට වැඩි ලස්සනට කරන්න තිබ්බා. කසාද බැඳලා ඉන්නවනේ. දැන් මේ අයගේ කසාදේ සමහර අයගේ මැරිලත් ගිහිල්ලා තියෙන්නේ නාකි වෙලා. ස්වාමියා මැරෙනකොට කසාදේ මැරෙනවනේ. ස්වාමි පුරුෂයෝ මැරිලා ඇති කියලා මට හිතෙනවා මේ අම්මාවරු විතරනේ ඉන්නේ මේ උන්දලාගේ මහත් වෙලා නැහනේ. ඒ හින්දා මට හිතෙනවා ස්වාමියෝ ටික මැරිලා ඇති කියලා මේ උන්දලා විතරක් ඇවිල්ලා ඉන්නේ ඒකයි. ඒ කියන්නේ කසාදෙත් මැරිලා දැන්. ඇයි කසාදේ මැරුණේ? කරුමෙට තමයි ආමුදුරුවනේ. කසාදේ මැරුණේ කරුමෙට තමයි. කසාදේ මැරෙනවා කියන එක සාමාන්‍යයි. මැරෙන ක්‍රම ගොඩක් තියෙනවා. ස්වාමියා මැරුණත් බිරිඳ මැරුණත් කසාදේ එතනින් එහාට ඉවරයි මැරෙනවා. දෙන්න අමනාප වෙලා වෙන් වුණත් කසාදේ ඉවරයි මැරිලා යනවා. මැරෙන කම්ම කසාදේ අඳුර ගන්නවත් බෑ. ඔයාලා හිටියට කසාද බැඳලා මන් දන්නවා අඳුරගෙන නෙමෙයි ඉන්නේ. ස්වාමියා බිරිඳ වඳුරන්නේ නැහැ, බිරිඳ ස්වාමියා වඳුරන්නේ නැහැ. මැරෙන කම්ම අඳුර ගන්නවත් බෑ. නෑ හඳුනේ මම්මගේ මිනිහා අඳුරන කියලා කියයි දැන්. මන්නේ දන්නේ අඳුරන්නේ නැහැ කියලා. ඒ දෙදෙනා වසංගාගෙන තියෙන ජීවිත දෙක ඇතුලේ තියෙන සත්‍ය තොරතුරු එළිදරව් වෙන්නේ නැහැ. පුජ්‍යලයෝ දෙදෙනාගේ සිතුම් පැතුම් දෙආකාරයි. නානත්ත කාය නානත්ත සංඥා. නාන ප්‍රකාර වූ හැඟීම් දැනීම් එකිනෙක අතර වෙනස්. ඒ හින්දා මේ අයගේ සියලු තතු අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ මැරෙනකම්. භාගෙට දාන්න. මේ මල් තියලා තියෙන්නේ එතන. මේ මල්ලයි මෙතන තියලා තියෙන්නේ. ඉස්සර පන්සල් වල පූජා කරුවේ ගස් වල පිපෙන මල්නේ. දැන් පූජා කරන්නේ මෙව්වා. ඇයි ලස්සනට උඩඟු කොමට ලස්සනට උඩඟු කොමට මල් පූජා කරපු අය හතර මහා පායේ උපදිනවා මිසක්
නිර්වාණගාමී වෙන්නෙත් නැහැ, මනුස්ස ලෝකයකට එන්නෙත් නැහැ, දිව්‍ය ලෝකවල උපදින්නෙත් නැහැ, බ්‍රහ්ම ලෝක උපදින්නෙත් නැහැ. බුදුහාඳුරු අනුදැනව දාලානේ. මේක පෙන්නලා රවට්ටන්න හදනවා. නේද? අනිත් එක මේ මල් ගෙනල්ලා තිබ්බාම අවුරුදු කීපයක් තියන්න පුළුවන්. පර වෙන්නේ නැහනේ. පර වෙන්නේ. ඒ හින්දා ගෙනල්ලා තියාගන්නවා. මම දැකලා තියෙනවා ගස් පිටින් ගෙනල්ලා ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා සමහර අම්මන්ඩිලා. මිදුලේ වලක් හරලා පැලයක් හිටවාගෙන මලක් පිපිලා කොළයක් දැල්ලක් ඇවිල්ලා පරිසරයට සෞභාග්‍ය උදා කරන ඒකට වඩා අරකක් සල්ලි දීලා ගෙනල්ලා ගේ ඇතුලෙන් තියාගන්නවා. ඒ වාගේ සෝබන වැඩ තියෙන්නේ ඒකොල්ලා නිවන් දකින්න ඔට්ටු වෙනවා. චුට්ටක් නාකි වෙනකොටම දාගත්තා සාටකේ කරය හරහට ඇවිල්ලා නාගුණ වැලත් අල්ලාගෙන ඉඳගෙන ඔට්ටු වෙනවා යන්න. හම්බෙයිද? හම්බෙයි යන්න එහෙම නිවන්. අපායට නම් ගියා වංචා කරපු අයට. කෙලස් බර අයට. ඒ වගේ තියෙනවා අපිට පේන්නේ නැති රාගික බව. ඒකයි මං කිව්වේ බාගෙට දාන්නේ කියලා ජීවිතේ. කසාදෙත් එහෙමයි. කසාදෙක කවුද ශ්‍රේෂ්ඨ වැදගත් චරිතේ? ස්වාමියාද බිරිඳද? අම්මද තාත්තද? කසාදේ වැදගත් චරිතේ. මට කියන්නකෝ බලන්න. මම තව බැඳලා නැහැ. ඔයාලා බැඳලානේ. ඒ වුණාට මන් දන්නවා කවුද වැදගත් චරිතේ කියලා. විවාහය ඇතුලේ ස්වාමියාද බිරිඳද? අම්මද තාත්තද? ගෑනිද මිනිහද? කෝක වෙන්නද හොඳම වැදගත් මේක? ඔය දැන් සමහරුන්ට හිතෙනවා අම්මා කියලා. සමහර අයට හිතෙනවා තාත්තා කියලා. දෙන්නගෙන් කවුද කියලා මං අහන්නේ වැදගත්ම. අම්මා. gedara budun නම් අම්මා තමයි. gedara budun නම් අම්මා තමයි. එතකොට තාත්තා ඒ උන්දා දේවදත්තද? අම්මා බුදුන් අරුන්දා දේවදත්තද? අම්මා බුදු වෙච්ච දවස මතකද? ගෑණියක් අම්මා වෙලා බුදු වෙන දවස මතක නැද්ද? ඔයාලා බුදු උනේ ඉස්සරෝම බබා හම්බෙච්ච දවසේ. මව් පදවිය ලැබෙන දාටනේ මව්කමනේ බුදුකම වෙන්නේ. gedara budun අම්මා. අම්මා කියන පදවිය හම්බෙන්නේ බබා හම්බ වෙච්ච දවසට. ඒ බබා හම්බ වුණායින් පස්සේ තමයි බුදු වුණා කියන්නේ. බබා කාගේද? බබා තාත්තාගේ. එතකොට ඒ උන්ද අනුන්ගේ පානෙන් එළිය බලලා බුදු වෙලා අරුන්දට වඩා මෙවුන් ශ්‍රේෂ්ඨයිලු. බලන්නකො ඒක ඇතුළේ කුහකකමනේ තියෙන්නේ. මිනිහා ශ්‍රේෂ්ඨයි කියලා කියා ගන්න ටිකක් අමාරුයි. මුළු ගෙදරම බර උස්සාගෙන ගෞරවය ආරක්ෂා කරගෙන දුවදරුවන්ගේ සියලු අවශ්‍යතාවයන් බිරිඳගේ අවශ්‍යතාවයන් පූර්ණේ කරමින් රැක බලා ගනිමින් යන සුන්දර පෞල් ජීවිතයක උත්තම චරිතය මන් දකින්නේ ස්වාමියා. ඒ ස්වාමියාගේ තියෙන භාග්‍යවන්ත භාවය අනුව අම්මා gedara බුදුන් වෙනවා. ඒ බුදුන්ට විවරණ ලබා දුන් උත්තරීතර තනත්තා තාත්තා බුදුන්ගෙත් බුදුන් වෙනවා. සමියා බිරිඳගේ දෙවියාය. ඒ උන්දාට දේවත්වයකුත් තියෙනවා. ඒ නිසා වෙන් පූජනීය චරිතය තාත්තා. මේවා අඳුරන නිසා අපේ ලංකා සමාජයේ කාන්තාවෝ ස්වාමියාට දන ගහලා වඳිනවා. බිරිඳ ස්වාමියාට වඳිනවනේ. මේ අලුත් පරම්පරාවල් නම් නැතුව ඇති මේ උන්ද ලහංකාරයිනේ. නේද? දැන් ඉන්න කාන්තාවෝ දන ගහලා වඳිනවද? වඳිනවා ඇති පඩි දවසට විතරක් පැකට් එක ගන්න. පඩි පැකට් එක ගන්න වඳිනවා ඇති එතනින් එහාට ආය වඳින්නේ නැහැ. අඩු වෙලා තිබ්බොත් 2000ක් ගිය මාසයකට වඩා. ප්‍රශ්න 200ක් විතර අහනවා ඔකට අර 2000ට. කෝ ඉතුරු 2000 කියලා. සමහර විට ගුටි කාලා නතර වෙනකම්ම අහනවා. රුපියල් 2000ට වෙච්ච දේ. ඒක හම්බ කරපු මිනිහා ඒක ධනකට පිනකට නෑයෙකුට හිත මිසුරෙකුට දුන්නා කියමුකෝ. ලද දෙයින් සන්තෝෂ වෙන්න එපැයි.
එහෙම එකක් නැහැ. මම ඒකයි කිව්වේ විවාහය කියන එක අභිමානය ආරක්ෂා කරගන්න. දෙදෙනාගේ පූජනීය බව තේරුම් අරගෙන අම්මා ගෙදර බුදුන් නම් ඒ බුද්ධත්වය ආරක්ෂා කරන්නට, තාත්තා බුදුන්ගේ බුදුන් නම් ඒ ගෞරවය තියාගන්නට, ඒ ගෞරවනීය චරිත දෙකට වෙන්න ඕනෑ යුතුයකම් ඉෂ්ට කරන්නට, දෙදෙනාම නිර්මාණය කරන දරු පැටව බෝසත් දරු පැටව පාපයට බර නැති පිනට එකතු, ඒ දරුවන්ම ලෝකයට යහපත්වම දායාද කර දෙන්නට වීරිය වඩන උත්තම නිවහන පවුල පන්සල. පවුල පන්සල. ඒ තරම් වාග්යවන්ත තැනක් ඔය පවුල. ඇයි බුදුවරු දෙන්නෙක් වැඩ ඉන්න තැන පන්සල නෙමෙයිද? පන්සල. දෙවියන් වැඩ ඉන්න තැන දෙවොල. ඒ නිසා ගෙදර පූජනීය එකක් වෙන්න ඕන. ඒක හතර මහා අපාය වාගේ වෙලා බෑ. ජීවිතේ සත්තු ලගින ගාලක් හැටියට තියාගන්න බෑ. ඒ නිසා වාසනාවන්ත හෙටක් වෙනුවෙන් ජීවිතේ හදන්න බාගෙට දන්නා ගොඩාක් තැන් තියෙනවා ජීවන ගමනේ. ඒවා උපමට්ටම් කරගන්න මහන්සි ගන්න ඕන. කංකම් විතරති සැක තියෙනවා ජීවිතවල, ඒවා දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා බණ ඇහුවාම. මොනවා ගැනද සැක? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන, මෙලෝ පිළිබඳව, පරලෝ පිළිබඳව, කුසල් පිළිබඳව, අකුසල් පිළිබඳව, බිරිඳට සැමියා පිළිබඳව, සැමියාට බිරිඳ පිළිබඳව, ගමට පන්සල පිළිබඳව, පන්සලට ගම පිළිබඳව, රටේ රජ්ජුරුවන්ට රටවැසියෝ ගැන, රටවැසියන්ට රජ්ජුරුවෝ ගැන සැක උපදිනවා. ඒ සැක දුරු කර ගැනීමට නම් විශ්වසනීයත්වය ඕන. විශ්වසනීයත්වය ඇති වෙන්න නම් සත්‍යය එලි දකින්න ඕන. සත්‍ය ක්‍රියාවට නම්වන්න ඕන. ඒ සත්‍ය ක්‍රියාවට නම්වන්න, සත්‍ය අවබෝධය ලබන්න, විශ්වසනීයත්වය තහවුරු කරන්න යථාර්ථවාදී මිනිසෙකු වෙන්න බණ අහන්න ඕන. ඒ ලාභය ලැබෙනවා බණ ඇහුවාම. දිට්ඨින් උජුං කරෝති, ඍජු දැක්මක් ලැබෙනවා. බණ ඇහුවාම ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා යනවා. ඔයාලා යනවා රෝස මල් පූජාවට. ඔයාලා යනවා දාස්පතියා මල් පූජාවට. ඔයාලා යනවා පිච්ච මල් පූජාවට. ඔයාලා යනවා කප්රුප් පූජාවට කියලා එක එක පූජාවලට යනවා පෙළ හැදිලා ලක්ෂ ගාණක් පිරීලා මහා මේඝ වනෝද්‍යානයේ සමහර දවස්වලට. සමහර දවස්වලට උත්තර ප්‍රාන්තේ. සමහර දවස්වලට දක්ෂිණ ප්‍රාන්තේ. සමහර දවස්වලට බටහිර ප්‍රාන්තේ තැන් තැන් වල අපිට පේනවා සෙනග ඉඩ අරවන්න බැරි තරම් සුදු අතින් සැරසිලා මේ අය පොර කකා වඳිනවා. පොර කකා වඳින්නේ සංසුන්ව නෙවෙයි. මම දැකලා තියෙනවානේ පිච්ච මල් පූජාවට ගියපුවාම අර මහා මේක වනෝද්‍යානයේ අල්ලන යුද්ධේ. පෙරලගෙන යට කොරගෙන මහා ගිනි අවුවේ යනවා. මං දවසක් ඇහුවා ඇයි කියලා. කොහෙද යන්නේ කියලා. වයසක කණ්ඩායමක් යනවා අත්වැල් බැඳගෙන යාලා. අතෑරෙයි කියලා එක්කෙනෙකුට එක්කෙනෙක්. නාකිම උන්දලාට යන්නත් බෑ. එක එක්කෙනාගේ අතින් අල්ලාගෙන දැන් යනවා. දාඩිය ගලනවා. බටහිර අහසේ බස්නා හිරනේ. ඒ බහින ඉරේලිය වැටිලා පැය ගාණක් අවුවේ ඉඳලා පෙත් මග දිගේ යනවා. මං ඇහුවා කොහෙද යන්නේ කියලා. මහන්සි දැනිලා හිටියේ වයසක අම්මා කෙනෙක් උන්දට තරහ ගියා. තරහ ඇවිල්ලා කිව්වා මේ හාඳුරන්ට පිස්සුද කොහෙද කියලා. මං චුට්ටක් නිස්සබ්දව ඉඳලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඇහුවා අම්මා ඇත්තටම කොහෙද මේ යන්නේ කියලා. මං දිහා රවලා බැලුවා. රවලා බලලා ඉවරලා කිව්වා යන්නේ පිච්ච මල් පූජාවට. සැරෙන් කිව්වා මට. ඒ ගමන මං ඇහුවා අම්මා ජයසිරි මහා හාමුදුරුවන්ට රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේට ඇයි පිච්ච මල් පූජා කරන්නේ?
ඒ ගමන ඒ අත්වැල් බැඳගෙන හිටපු නඩේම මන් දිහා බැලුවා. බලලා මගෙන් අහුවා ඇත්තටම ඇයි ස්වාමීන් වහන්සේ කියලා. මං කිව්වා ගන්න මට පිස්සු හින්දා මගෙන් මේක දැනගන්න බෑනේ. පිස්සෙක්ගෙන් මේක ලබන්න බැරි වෙනවා අම්මා උත්තරේ. දැන් මට පිස්සු කියලානේ කිව්වේ නේද කියලා ඇහුවා. නෑ නෑ ස්වාමීන් වහන්සේ අපි හිතුවේ විහිළු කරනවා කියලා. මේ ඇත්තටම ඇයි කියලා ඇහුවා. මං කිව්වා දන්නේ නැත්තම් ඇයි ආවේ අම්මලා? හතර හන්දි කඩාගෙන මේ දන්නේ නැති ගමනක් ඇයි යන්නේ? නෑ හැම අවුරුද්දෙම අපි එනවා පූජාවට කියලා කිව්වා. ඔයාලත් ඒ වගේම පිරිසක්. මිත්‍යා දෘෂ්ටික මේ ඉන්න ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි කියලා මන් දන්නවා. නෑ හඳුන්නේ අපි නම් සම්මිය දෘෂ්ටියෙන් ඉන්නේ කියලා කියයි. මට කියන්නකෝ ඇයි කියලා පූජා කරන්නේ? පූජා කරන්නේ නැති මල් ಜಾති තියනවද? වැඩි. පූජා කරන්නේ නැති මල් එහෙම තියනවද ඔය අතරේ මේ සමාජයේ? මොනවාද? මට කියන්නකෝ ඔයාලා පූජා කරන්නේ නැති මලකුත් තියනවා නම් දැන් පිච්ච මල විශේෂයි. ඒක ගුණාත්මකයි කියලා කියනවා වාගේම එහෙම ගුණාත්මක අඩු එකක් කියන්නේ. ඔව් සමහරු මං ඔකේ එන උත්තරේ එනකන් හිටියේ වදමල් පූජා කරන්නේ. වදමල් පූජා කරන්නේ ඇයි පූජා කරන්නේ නැත්තේ? මරණයට නියම වෙච්ච මිනිස්සු කරපලඳාගෙන මරන්න අරන් ගියපු හින්දා සංස්කෘතික වශයෙන් ඒ මල ගන්න. හැබැයි බුදුහාඳුරෝ ත්‍රිපිටකේ කොහෙවත් කියලා තියනවද වදමල් ගන්න එපා කියලා? නෑනේ. වදමල් ගන්න එපා කියලා නෑ. මම දකිනවා පූජා කරන්න හොඳම මලක් වදමල්. මල් අතරේ පූජා කරන්න තියෙන සුවිශේෂී ශ්‍රේෂ්ඨම හොඳම මලක්. ඇයි දන්නවද? මල් පූජා කරන්නේ ඇයි කියලා දන්නවා නම් තේරෙනවා වදමල පූජා කරන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඇයි මල් පූජා කරන්නේ? පර වෙනවා බලන්න. ඉක්මනින්ම පර වෙන මලක් තමයි වදමල. ඒ තරම් සියුම්. එතකොට පර වෙනවා දිහා බලාගෙන ඉඳලා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ කායෝතතායාති විනාශ භාවං. මේ පිපුණු සුවඳ ලස්සන මල් මම් භාග්‍යවත් වූ ලෞතුරා තථාගතයන්න් වහන්සේට පූජා කරමි. ජනිත වන පිනෙන් මට අමා නිවන් සුව වේවා. ඊට පස්සේ වැදගත් තැන මෙතන. පුප්පම් මිලායාති යතා ඉදම්මේ. යම්සේ මේ මල් හැකිලේද පරවේද මිය යයිද සත්‍ය වූ ලෝක ධර්මයකට එකඟව මේ මල් පරවෙන්නාසේම කායෝ තථායාති විනාශ භාවං මාගේ කියා අල්ලාගෙන සිටින ඇති දැඩි කරන පෝෂණය කරන මේ ශරීරයද ක්‍රමයෙන් වියකි ගිලිහි ගිලන් වී මරණය වැළඳ ගන්නා බව මම දනිමි. බවුන් වඩන්නනේ මල් පූජා කරන්නේ කුලප්පුවට නෙවෙයි. බුදු කුටිය සුවඳ කරන්න නෙවෙයි. මේ වාගේ ලස්සනට තියන්න නෙවෙයි මල්. මල් කියන ඒවා තියෙන්නේ අනිත්‍ය මෙනෙහි කරන්න. නන්දාමාලනී කියන්නේ අර උඩඟුලියන් ගොතා බඳින නීල වරෙල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ.
උස්මිනිසුන් කුස්පුරවන බස් දොඩවන සිත් පිනවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරණේ. නන්දාමාලිනී කියන්නේ ඒ යථාර්ථය තමයි කිව්වේ. ගාථාවේ යථාර්ථය කිව්වා මල් පිපුනේ එක එක්කෙනාගේ උඩඟු කොමට කොණ්ඩේ ගහන්නවත් එක එක්කෙනාගේ මේස උඩ තියලා සැරසිල්ලක් කරන්නවත් නෙවෙයි. මල් පිපුනේ යථාර්ථය මෙනෙහි කරගන්න. ලෝක ධර්මතාවය. ඒ සත්‍ය ගවේෂණය සඳහා මල් පූජාව භාවිතා කරනවා මිසක් උඩඟු කොමට උද්දච්චකමට මල් පූජා කරලා හරියන්නේ නැහැ. ඒ හින්දා පින්නතුනි සැක සංකා ඇති අයගේ සැක දුරු වෙනවා සේම මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න අයගේ මිත්‍යා දෘෂ්ටිය පහ කරගන්න බණ ඇහුවාම පුළුවන් වෙනවා. බණ ඇහුවාම පුළුවන්. ඔය කප්රු පූජාව කියලා එක්කුත් තියෙනවානේ ඔළුවේ තියාගෙන ගිහිල්ලා පූජා කරන අර දිග රෙද්දා. තියනව නේද? සම්බන්ධ වෙලත් ඇති මේ අය. කාන්තාව තමයි ඔය වැඩිපුර ඔය කුලප්පුවට අහුවෙන්නේ. මම පහුගිය කාලේ ඉගෙන ගන්නකොට ඔය කොළඹ බොරැල්ලේ තිලකරත්නාරාමේ හිටියේ. ඒ තිලකරත්නාරාමේ දේවාල තියෙනවා කීපයක්. මට එතන උඩ තට්ටුවේ කාමරේ දීලා තිබ්බ මම ඒකේ ඉඳගෙන තමයි පාඩම් කරන්නේ. මම බලාගෙන ඉන්නවා සෙනසුරාදාට බදාදාට එහෙම දේවාල වලට එන සෙනග 99.9%ක්ම එන්නේ කාන්තාව. පිරිමි එන්නෙම නැහැ. පිරිමින්ට දෙයියෝ බලන්නේ නැද්ද? කියන දේ අහන්නේ නැද්ද මන් දන්නේ. පිරිමි එන්නේ කාන්තාව පුදුම විදිහටනේ අර ලොකු ටැංකියක් බැඳලා ගලක් තියලා තියෙනවා ඇතුලේ ඒකේ පොල් ගහනවා. මොනවා ලැබෙන්න කියලා ගහනවාද මොනවා විනාශ වෙන්න කියලා ගහනවද දන්නේ නැහැ. පොල් ගහනවා. කපු මහත්තයා හැන්දෑවට එක්කාසු කරලා ආරුවා එහා පැත්තේ කොන්ක්‍රීට් එකට දාලා කොප්පරා හදලා විකුණනවා. කපුවාගේ ඇඟිලි 4න් මුදු 4. කරේ දාපු චේන් එක තියෙනවා පෙකණියනුත් පල්ලෙහාට එල්ලිලා. අතේ තියෙනවා ගරුඬෙක් විතර ලොකුවට බේස්ලට් එකක්. ගෑනු අම්මන්ඩිලාට කුලප්පුව ඇදිලා මිනිහා හම්බ කරපුවා ගෙනල්ලා කපුවාට දීලා කපුවා ස්පෝසත් කොල්ලා යනවා මට පේන්නේ. තමා විතර දෙවියෙක් Tamanට අය කොයින්ද? ස්වාමියා විතර දෙවියෙක් බිරිඳට අය කොයින්ද? ඒ වුණාට ස්වාමීන් වහන්සේ අපේ මිනිහා කැතම කැත මෝඩ වැඩ කරන බේබදු තක්කඩියනේ කියලා දැන් කියයි. ගත්තේ අපි නෙමෙයිනේ ඉතින් ඔයාලමනේ ගත්තේ. අපි ඇවිල්ලා තෝරලා දුන්නේ ඕකව ගන්න පුදුම ඔට්ටු වෙලා ගත්තේ. මතකද කසාද බැඳපු දවසේ? ඔට්ටු වෙලා සියදි විනාසා ගන්න ගිහිල්ලා අම්මලත් එපා මට තාත්තලත් එපා මේකමයි ඕනන්නේ කියලා අරගෙන දැන් කියනවා නම් ඒක හොඳ නෑ කියලා. ඒක අපේ වරද නෙමෙයි. ඔබේම තිබිච්ච මිත්‍යා දෘෂ්ටියේ ගතියනේ. එහෙනම් ඒක පහ කරගන්න තමයි කලින් බණ අහලා ධර්මයේ ඉගෙනගෙන කසාද බඳින්න කියන්නේ. ධර්මයේ ඉගෙන ගන්න කලින් මෙවුන්දා බැඳලා පස්සේ එනවා ධර්මයේ ඉගෙන ගන්න. ජීවිතේ ඒකනේ වෙලා තියෙන්නේ. නාකි වුණාම පන්සලට එනවා. කොළු කාලේ නෑ. දැන් මේ බණ මඩුවේ කොල්ලෝ නැත්තේ ඒකනේ. කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ. ඒගොල්ලෝ දැන් අර කුලප්පුවේ රැහේ යනවා. රැළේ යනවා ඒගොල්ලෝ. දැන් මෙවුන්දලාගේ කාලේ පැනගෙන ඇවිල්ලා පේනවා එච්චර දුර නෑ වාගේ. එච්චර දුර නෑ වාගේ පේනවා. ඒ හින්දා ඉක්මනට මොනවා හරි කරගන්න ඕනේ. මතු සසර ගමනට සුවසේ භවයක් ලබන්නට නිර්වාණගාමී වෙන්නට කියලා හිතනවා. ඒකත් හොඳ ගතියක්. බාල තරුණ මහලු කියන කොයි අවස්ථාවේදී හරි කමන්නේ ජීවිතේ හදාගන්න පුළුවන් නම්. හැබැයි බණ මඩුවට ඇවිල්ලත් ඒකෙත් තියෙනවා නම් මදමාන පුහු ගති එහෙම අයට හම්බ වෙන්නේ නැහැ කොහොමවත්. නිවන් දකින්න බැරි වෙනවා. මම දන්නවා සමහර පන්සල් තියෙනවා. පන්සලක් වෙච්චහම විවිධ කුලවල අය එනවනේ පන්සලට. සමාජයේ තියෙනවනේ කුල ක්‍රමයක්. සමහර අයට වාඩි වෙන්න දෙන්නේ අනිත් අයගේ කාපට් එකවත්.
සමහර පිරිසක් ඉන්නවා මේ කනුවට පැදුර දාලා වාඩි වුණා නම් ලබන පොයටත් එවුන්දගේ කනුව. ඒ කනුව ගාව වෙන කවුරු හරි පැදුර දාලා තිබ්බොත් අල්ලලා විසික් කරනවා. එවුන්දගේ කනුවලු ඒක. බලන්නකො හිතලා. ජීවිතේ දැකලා නැහැ. තවත් ඉන්නේ අර කැත ගතිවලමයි. සිල් ගන්නවා කියලා කියන්නේ අද සිල් ගත්ත මිනිහාට වඩා ලබන මාසයේ සිල් ගන්න මිනිහා ගුණාත්මක වෙන්න ඕනේ. අවුරුද්දක් සිල් ගත්තා කියලා කියන්නේ හිටිය මිනිස්සයාට වඩා ඊටාම පින්වන්ත චරිතයක් වෙන්න ඕනේ දෙවෙනි අවුරුද්ද වෙනකොට. අවුරුදු 7ක් 8ක් යනකොට සෝභමාන පින්වන්ත හොඳ මාතාවක්, හොඳ පිය කෙනෙක්, හොඳ අත්තප්පා කෙනෙක්, හොඳ අත්තම්මා කෙනෙක්, සැබෑ මිනිස්සෙක් ඒ ජීවන දර්ශනයෙන් ඉස්මතු වෙලා පේන්න ඕනේ ලෝකෙට. ඒක තමයි අපි සීලයෙන් පෝසත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්තම් වැඩක් නැහැ. අපේ තියෙන මිත්‍යා දෘෂ්ටික ගතිහින්දා ඒ වගේ ජීවිතයේ සැරසිල්ලක් කරගන්නවා. මේ සිවුර කියලා කියන්නේ උත්තරීතර එකක්. සිවුර සැරසිල්ලක් කරගෙන ජීවත් වෙලා හරියන්නේ නැහැ. සිල් ඇඳුම කියලා කියන්නේ උත්තම ඇඳුමක්. ඒකට අගෞරවයක් වෙන විදියට ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. දරුවන්ට තියෙන පාසල් ඇඳුම කියලා කියන්නේ අභිමානවත් යුනිෆෝම් එකක්. නිල ඇඳුමක්. ඒක හම්බෙන්නේ අවුරුදු 13කට විතරයි. ඒ අවුරුදු 13 ඇතුලේ ඒකට ගරු කරලා ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් ආපහු ඒක අය කවදාකවත් ජීවිත ගමනේදී හම්බෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ලැබෙන ඒ භූමිකාවට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් සසරේ අතරමං වෙනවා මිසක් ජීවන ගමනේ අතරමං වෙනවා මිසක් නිසි ඵල ප්‍රයෝජන ලැබමින් ජීවත් වෙන්නට පුළුවන් ශක්තිය ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බණ ඇහුවාම ලබන්නට පුළුවන් උත්තරීතර ලාභ අතර අවසාන ලාභය චිත්තමස්ස පසිදති. නිතර නිතර බණ ඇහුවාම සන්තෝෂයෙන්, ප්‍රීතියෙන්, සතුටින් මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත්, සංසාර භව ගමනත් සදාකාලික සැපය නැමැති අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයත් ලබන්නට පුළුවන් වාග්ය වාසනාව ඔබට උදා වෙනවා. ඒ උතුම් ලාභයන් රාශියම ලැබීමේ චේතනාවෙන් සංවිධානය කළ මේ ධර්මානුශාසනාවෙන් ලැබෙන අනන්ත කුසල ධර්මයෝ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු කුල ප්‍රවේණිගත මිය පරලොව ගිය ගිහි පැවිදි යම් ඥාති සමූහයක් වේ නම් ඒ හැම දිනාටමත් ඔබටත් මටත් අමා නිවන් සුවයෙන් සැනසීම ලැබේවා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළා සූත්‍ර පාඨයක්. අහගෙන නේද හිටියේ? ඔව්. මොකද්ද මම මාතෘකා කළේ? ඒකට වෙච්ච දෙයක් වත් නැද්ද මේ වෙනකොට? ඒක අතුරුදහන් වෙන්න ඇති කියලා මට හිතෙනවා. මං ගැඹුරු සූත්‍ර දේශනක අර්ථ විග්‍රහයෙන් තෝරාගත්ත සූත්‍ර පාඨයක් කිව්වේ. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මුල්ම සූත්‍ර දේශනාව මොකද්ද? ධම්සප්පවතුන් සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අන්තර්ගත. චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. දැන් මෙතන ඉන්න කාටවත් ඔක තේරිලා තියෙනවද මෙච්චර කල් ගිහිල්ලා? චතුරාර්ය සත්‍ය මේ ධර්මතා හතර කටපාඩම් කරුවේ චූටි කාලේ නේද? දැන් පාඩම් කරලා අවුරුදු කීයක් ඔක හිතේ තියාගෙන ආවද? ආවට කවුද ඔකෙන් එකක්වත් දන්නේ දැන් මේ වෙනකොට? දන්නවද ඔකෙන් එකක්වත්? දුක්ඛ සත්‍ය දන්නවා. එහෙනම් තව ගිහිගෙට වෙලා ඉන්නේ දුක්ඛ සත්‍ය දන්නවනේ යන්න එපැයි අප්පා මේ උන්දා. යන්නේ තවත් පෙරේත කොමට ආරෝ ඔක්කොම අල්ලාගෙන ගේ ඇතුළට වෙලා ඉඳගෙන මේ උන්දා යන්නේ අතෑරලා. බැඳිලා නැහැ. ඉතින් අපිත් මාත් ආවේ ගල්කිරියාගම ඉඳලා මෙහෙට එනකන් මාත් රෑ ආපහු යනවා.
මගේ තව බැඳීමක් තියෙනවානේ අර පන්සලයි මායි අතරේ. මගේ ගෝල බාලයෝයි මායි අතරේ. ඒ හින්දා මන් අය යනවා. මගේ බැඳීමක් තියෙනවා. මම මේ භවයේදී නිවන් දකින්නේ නැහැ කියලා ඒකාන්තයෙන් මන් දන්නවා. මට මාර්ගඵලයක් දෙකක් තුනක් ලබන්න පුළුවන් වෙයි. මම මේ යන ගමනේ මට නිවන් දකින්න බෑ මම රහත් වෙලා නැහැ. හැබැයි මම දන්නවා මේ ඉන්න ඔක්කොටම කලියෙන් මන් නිවන් දකින්නවා කියලා. මේ ඉන්න ඔක්කොටම කලියෙන් මන් නිවන් දකින්නවායි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබට වඩා ගොඩාක් දුරින් මං ඉන්නේ කියලා මට දැනෙනවා. දුක්ඛ සත්‍යය කියලා කියන්නේ දුකනේ. බුදුහාමුදුරුව අනුදාන වදාලා ඔය දුක කියන එක දුක ඇතිවීම දුකට හේතුව දුක නැති කිරීම. දුක නැති කිරීමේ මාර්ගය. මේවා ඔක්කොම අධ්‍යයනය වෙලා තියෙන්න ඕනේ දුක්ඛ සත්‍ය තේරුම් යන්න නම්. දුකක් දැනෙනවා ඒ දුකට හේතුව දැක ගන්න වෙනවා ඒක නැති කරන්න හිතනවා ඒකට මාර්ගයක් හොයනවා. එතකොට දුක්ඛ සත්‍යය කියන එක අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා. අවම වශයෙන් දුක මෙලොවත් පරලොවත් මටත් සකල සත්වයාටත් විඳින්න වෙන තද බල වේදනාවන්ගෙන් පිරුණු අත්දැකීමක් කියන එකවත් තේරුම් අරගෙන හිටියා නම් ඒක අතාරින්න මහන්සිවත් ගන්නවනේ. නමුත් අපි ඒකටවත් ඇවිත් නැහැ. සරියුත් හාමුදුරුවන්ට දවසක් තේරෙනවා සාමාන්‍ය පුරවැසියන්ට චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ. ධම්සප්පවතුන් සූත්‍රයේ ගැඹුරු වැඩි. තේරුම් ගන්න බෑ කියලා දැනුණා. දැනිලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා හිටියා ඒක විස්තර කරලා දේශනා කරන්න. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. දක්ෂම චතුරම ධර්මදේශකයන්න් වහන්සේ තමයි සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේට ගෞරව නාමයක් තිබ්බා ඒ හින්දා. මොකද්ද ගෞරව නාමය? ධර්ම සේනාධිපති. ධර්ම සේනාධිපති. දසමාර සේනාව නැමැති සතුරෝ පරාජය කරන්නට ධර්මයේ නැමැති අසිපත ලෙලවන්නට පුළුවන් උත්තම චරිතය තමයි සරියුත් මහ රහතන් වහන්සේ. ඒ හින්දා ධර්ම සේනාධිපති කියලා උන්වහන්සේට ගෞරව නාමයක් තිබ්බා. අවසර දුන්නා විස්තර කරන්න ධම්සප්පවතුන් සූත්‍රේ. සත්‍ය හතර විස්තර කර කියන ලද සූත්‍රය නිසා සච්ච විභංග සූත්‍රය කියලා උන්වහන්සේ විස්තර කරපු සූත්‍රයට නමක් දැම්මා. ඒක තමයි සච්ච විභංග සූත්‍රය. මම ඔබට කියන්න හදන්නේ සච්ච විභංග සූත්‍රයේ එක් කොටසක්. ඒකේ අන්තර්ගත වෙන්නේ චතුරාර්ය සත්‍යමයි. හැබැයි විස්තරාත්මකව මම කියන්න හදන්නේ අවසාන සත්‍යෙහි කොටසක්. මොකද අවසාන සත්‍යය? අවසාන සත්‍ය මාර්ග සත්‍යනේ. මාර්ග සත්‍යෙහි අන්තර්ගත වෙන්නේ මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මාත්‍රිකා කලේ මේ 8න් එකක්. කාලේ තියෙන චුට්ටයිනේ. ඒ හින්දා 8න් එකක් කියන්න හදන්නේ. මොකද්ද මාත්‍රිකා කලේ ඔය 8? ආගෙන හිටියේ නෑ නේද ඔය? ඔහේ බලාගෙන හිටියා කියලා මට හිතුණා. මම මාත්‍රිකා කලේ කතමංචාඋසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා
අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති. සම්මා වායාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම. මෙතන ඉන්න ලොකු කුඩා හැමෝටම ගිහි පැවිදි හැමෝටම ඊටාම ශ්‍රේෂ්ඨ උත්තම ධර්මතා හතරක් මේකේ විස්තර වෙනවා. සම්මා වායාමේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය හතර ගැන තමයි කියන්නේ. නිවන් දකින්න කැමති කෙනෙක් වඩන්න ඕන වීර්ය හතර. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. යහපත් වීර්ය හතර. ඒකේ පළවෙනි එක තමයි මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කිරීම. පුළුවන් නේද? බැරි එකක් නෙවෙයිනේ. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කරන්න ඕන. නොකරපු පව් මතකද? ඔයාලා නොකරපු පව් ඉතුරු වෙලා තියෙනවද? හාඳුනුනේ අපි කලේම නැහැ. ගොඩක් පව් අපි කලේ නැහැ. අපි අතින් සිද්ධ වෙලා තියෙන්නේ පුංචි පුංචි පව් ටිකක්. අනිත් ඒවා කෙරුවෙම නැහැ කියලා මේ උන්දලා කියනවා දැන්. පන්සිල් පද පහම බිඳලා ඉන්නේ හැබැයි. නෑ හඳුන්නේ මත්ද්‍රව්‍ය නම් ගත්තෙම නෑ. අනික ඒවා බිඳිලා ඇති මත්ද්‍රව්‍ය ගත්තේ නෑ කියලා හිතෙනවා. දැන් අලුත් කාන්තා පරම්පරාවල මත්ද්‍රව්‍ය ගත්ත කාන්තාවොත් ඉන්නවා. මම දැක්කා එදාර සංගීත සංදර්ශනයේ වෙලාවේ. කාන්තාව සංගීත සංදර්ශනයට ගිහිල්ලා රහස්‍ය ස්ථානවල ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා අර සින්දු කියපු කොල්ල අතට දුන්නේ. ඒ තරම්ම ගෑනු අයට කුලප්පුවක් තියෙනවා ලංකාවේ. අවංකවම මන්නම් හරි කලකිරීමෙන් දකින චරිත. ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට මොකද්ද ඕල්මාදයක් හැදිලා තියෙන්නේ. ඉන්න තැන තේරෙන්නේ නැහැ, යන්න තැනක් තේරෙන්නේ නැහැ, කණ්ඩ බොණ්ඩ තේරෙන්නේ නැහැ. ගුණ ධර්ම තේරෙන්නේ නැහැ. කුලප්පුවක් හැදිලා දුවනවා ඔහේ. පිස්සු තියෙන්නේ. බුදුහාඳුරු අනුදැන වදාලානේ සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා. කෙලස් බර ඔක්කොටම පිස්සුලු. ඇත්තනේ. කෙලස් වැඩි වෙන්න පිස්සු වැඩි වෙනවා. ඒ පිස්සු වැඩි වෙච්ච එක හින්දා තමයි අර සෙනඟ ගොඩ මැද්දේ Taman යටට ඇඳගෙන හිටපු ඇඳුමක් ගලවලා අර සින්දුව කියා හිටපු කොල්ල අතට දුන්නා. ගායකයාගේ අතට පිට රටින් ආපු මිනිහෙක්. ඒක හදන්නේ මොකද්ද දුන්නේ කියලා අරක ගත්තා. අරගෙන බලනකොට කාන්තාවකගේ එහෙම ඇඳුමක් අල්ලලා විසික්ක සෙනඟ ගොඩට. කෙල්ල හිතන්නේ නැති සාක්කුවේ දාගෙන ඒක සිහි වටනට අරන් යයි කියලා. ඒ තරම් මීහරක් එන්නේ නැහැ මේකට. මේකේ ඉන්න තරම් මීහරක් එන්නේ නැහැ. ඒගොල්ලෝ ආපහු යන්න බලාගෙන එන්නේ. යමක් උපයාගෙන. තව ගෑනු ළමෙක් ඒත් එක්කම නැග්ගා ස්ටේජ් එකට. අර කොල්ලට සින්දු කියන්න දුන්නේ නැහැ. ඒ කොල්ලත් එක්ක ඔට්ටු වෙන්න පටන් ගත්තා. එක පිරිමි ළමයෙක් ගොඩ වුන්නේ නැහනේ ওই මහ වේදිකාවට. එක පිරිමි ළමයෙක් ගොඩ වුන්නේ නැහැ. ගෑනු අයට තමයි මේ වසංගතය ආවේ. තමන්ගේ තරාතිරම ප්‍රමාණය තේරෙන්නේ නැතුව මුළු ලංකා දීපයටම නින්දාවක් කළානේ. ඒක ලෝකෙම මිනිස්සු බැලුවා ඉන්ටර්නෙට් එක හරහා. ලෝකෙම මිනිස්සු බැලුවා. ඒ ලෝකයේ ඉදිරියේ ලංකාවේ සිද්ධාර්ථ කුල පරම්පරාවේ පිරිමි ඉන්න, යසෝදරා කුල පරම්පරාවේ කාන්තාවෝ ඉන්න, බුදුන්ගේ දේශය කියලා විරුදාවලිය ලබාපු ශ්‍රී ලංකාවේ දැලි ගෑවා මෙවුන්දලා. මේ අලුත් පරම්පරාවල ආයත තියෙන කැත ගතිය. අරක්කුත් බොනවා, බීඩිත් බොනවා, සිගරටුත් බොනවා, ගංජාත් බොනවා, කුඩුත් බොනවා මෙවුන්දලා. අපේ රටේ අපි දැක්කේ නැති අසෝබන ගති ගොඩක් ඇවිල්ලා. ඒ අතරේ තව ඇති ඔබ රැකගත්ත
මේ වෙනකම්ම රැකගත්ත හොඳ සීලයක්. ඇතැම් ගුණධර්ම තියෙනවා බින්දේ නැතුව රැකපු. අම්මාට ගැහුවේ නෑ, තාත්තාට ගැහුවේ නෑ, අම්මට හිංසා කළේ නෑ, තාත්තට හිංසා කළේ නෑ, නෑදෑයන්ට නිගරු කළේ නෑ, ස්වාමියාට නින්දා අපහාස කළේ නෑ, වංචා කළේ නෑ, බිරිඳට වංචා කළේ නෑ, හිරිහැර කළේ නෑ. ඔබ එක එක්කෙනාට හිතුවාම ඔබේ ගාව තියෙන ගුණධර්ම ඔබට පේනවා. ලොකු වෙන්න අපි බින්දින්න මහන්සි ගන්නෙ. සිල් රකින්න නෙමෙයි. බින්දින්න මහන්සි ගන්න. බලන්නකො අවුරුදු 5ක් විතර වෙනකොට ළමයා කොච්චර පිරිසිදුද කියලා. අම්මයි තාත්තයි දෙන්න ගෙදර බුදුන් කියන දෙදෙනා බෝසත් පැටියෙක්නේ එළියට දාන්නේ. අවුරුදු 5ක් වෙනකොට ඒ බෝසත් ලපැට්ටා ඊට පස්සේ මහ සමාජයට දානවා මොන්ටිසෝරියට ඉස්කෝලේට. දවසින් දවස ළමයා වැඩිගෙන එන්න 6 7 8 9 10 11 12 පන්ති වලට එනකොට යකෙක් වාගේ කෙක්කෙනවා. විභාගයේ සාමාන්‍ය පෙළ ලියන්න යනකොට පොලිසියෙන් ආරක්ෂාව සපයන්න ඕනේ. අනිත් ඉස්කෝලේ උව මරනවලු මෙහා ඉස්කෝලේ උන්. ඉස්කෝලේ කුඩු කරනවා පැනලා තාප්පෙන් පැනලා ගිහිල්ලා. පාරේ යන වාහන කුඩු කරනවා. අපේ කාලේ තිබ්බාද අපේ චූටි කාලේ මෙහෙම මායා මෙහෙම කැරලි කෝලාහල අපේ කාලේ තිබ්බේ නෑ. මනුස්ස පැටවුනේ හිටියේ. දැන් මේ උන්දලා හදලා ඉන්නේ යක්කු. යස්ස පැටව. බෝසත් ගතිගුණ තිබිච්චි අම්මාවරු තාත්තාවරු හිග වෙලා මේ පිම්බිමේ. ඒ නිසාවෙන් නපුරු දුෂ්ට ගති ඇති අය වැඩි වෙලා. නැත්තම් මෙච්චර මේ ලංකාවේ අනිත් ආගම් වලින් බණ කියනවාද? අපේ බෞද්ධයෝ අහන බණ පුදුම ඇහිල්ලක් නේ අහන්නේ. ත්‍රිපිටකේ මොනතරම් නිර්මාණශීලීද? මිනිසුන්ට ජීවත් වෙන්න නිදහස් සංකල්ප දේශනා කොට වදාළ, දියුණු වෙන්න සංකල්ප පෙන්වා වදාළ උත්තරීතර දර්ශනයක් මේක. ඒ දර්ශනයට අනුව හදාපු ලංකාව මිහිඳු ආගමනයෙන් පස්සේ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව, ඉන්දිය සාගරයේ මුතු වැටේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව, පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියන උත්තරීතර විරුදාවලීන් රැසක් ලෝකයේ ඉදිරියේ ලබා තියා ගන්නට පින්වන්ත වෙච්ච මේ පින්බිම දැන් පෙරදිග ධාන්‍යාගාරයේද මේක? ණය ඉපදෙන්න ඉන්නේ වුණුත් ණයලු විකුණලා කාලා. ඉපදෙන්න ඉන්න අයවත් විකුණලා කෑවා අප්පච්චි. කවුද වික්කේ? කාටද ඇඟිල්ල දික් කරන්න පුළුවන්? අහවලා වික්කේ කියලා. අපිම තමා වික්කේ. අපිම තමා වික්කේ. නෑ හඳුනේ අපි නෙමේ අරගොල්ලෝ වික්කේ කියලා ඔයාලා කියයි. නෑ ඒගොල්ලෝ විකුණලා සල්ලි ගෙනල්ලා ඔබට දුන්නා. ඔබ මොකද කෙරුවේ? ඔයාලගේ ගමේ පාරවල් හදන්න කොන්ත්‍රාක්ට් එක ගන්න ආවේ නෑනේ. අනුරාධපුරෙන් ආවද කොන්ත්‍රාත්කාරයෙක්? නෑ අනුරාධපුරෙන් නෙමෙයි කොන්ත්‍රාත්කාරයා මේ අවට පරිසරයේම මිනිහෙකුට තමයි දුන්නේ. දුන්නාට පස්සේ ඒ මිනිහා හොරා කනකම් ඔයාලා බලාගෙන හිටියා. ඒක නේද කෙරුවේ? ඒක තමයි කෙරුවේ. ඔයාලාගේ දරුවන්ට ඉගෙන ගන්න කියලා හැම අවුරුද්දේම පොත් කට්ටලයක් ගහලා දෙනවා. කෝටි බිලියන ගාණක් පොත් කට්ටලෙට. ඊට පස්සේ ඔයාලගේ දරුවන්ට ඒක ඉස්කෝලෙන් දීලා එව්වහම මේ පොත් කට්ටලේ කොල්ලා බලනවද? නෑ ඒක බලන්නේ නෑ. ඒක අල්ලලා විසික් කළා. කොල්ලා කොහෙද ඉන්නේ? කොල්ලා ආපහු නගරේ ඉන්නේ. අධ්‍යාපනය හොයන්න ගිහිල්ලා. හිඟා කන්න ගිහිල්ලා. අර පොත් කට්ටලේ විසික්කා. ඒකේ තිබ්බුවාම තමයි අර හෙත් අර කියන්නේ. හැබැයි ඒක සල්ලාල ගමනකුත් එක්කන් හම්බෙන එකන්නේ. ඒ හින්දා එහාට යනවා හරක විසික් කරනවා. අම්මයි තාත්තයි දෙන්නට පේන්නේ නැද්ද මේක? පේනවා. ඒ උන්දලාම තමයි යවන්නේ. සල්ලි දීලා ඒ උන්දලාමයි යවන්නේ. නොහොඹිලා ගමනක. ඉස්පිරිතාලයක් තියෙනවා. ඒ ඉස්පිරිතාලෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු නොවෙන්නේ? ඔක්කොම බලාපොරොත්තු වෙනවා ඉස්පිරිතාලේ. ඒවා ඔක්කොම හැබැයි දෙනවා. බලන්නකො ඔයාලා කසාද බැඳලා බබා හම්බෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා බෙහෙත් කී ලක්ෂයක බෙහෙත් විදිනවද ඔයාලට? ඔය පිස්සු බල්ලෝ කාපුවාම විදින බෙහෙත්
කසිප්පුකාරයන්ගේ බඩ බැහැලා හකු ඉදිමිච්චාම විදින බෙහෙත්. ඔව්වා නොමිලද රුපියල් 5000යි 6000යි 7000යි 8000යි 9000යි එක බෙහෙත් කුප්පියට. ඒවා ඔක්කොම ගෙනල්ලා අපිට විද්දා අපි එව්වා ඉල්ලුවා ගත්තා කෑවා බිව්වා නැටුවා දැඟලුවා හොරකම් කරන තරමක් හොරකම් කෙරුවා. අවසානයේ ලංකාවම විකිනිලා යනකම් අපි දන්නෙත් නැහැ. හම්බෙන්න ඉන්නේ උණු තුකස් තියලා කාලා නතර වුණා. එහෙමනේ උනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා තමන් උත්පත්තියෙන්ම ලබා ගන්නා පිරිසිදුභාවය අම්මා තාත්තා සහ ගුරුවරුන් විසින් ගුරු දෙගුරුන් විසින් පූජකයන් විසින් තව තව පිරිසිදු කොට තහවුරු කොට මඟ පෙන්වලා ආරක්ෂා කරලා දෙනවා. මැරෙන කම්ම ඒ ආරක්ෂිත උත්තම සීලය ආරක්ෂා කරගෙන යන්න වීරිය වඩන්න කියලා කිව්වා. ඇහැ කන නාසාදී ඉන්ද්‍රියයන් පිනවන්න නොය. අපි ඒවට වහල් වුණොත් එහෙම බින්දෙනවා සිල්. ඒ නිසා වහල් නොවි බින්දින් නැතුව රැකගත් සීලය රැක ගැනීම නිදහසට හේතුවක්. බින්දපු ගමන් සමහර විට විනාශ වෙනවා. පින්නතුනි මේ ලංකා සමාජයේ පසුගිය දවසක වයසක අත්තම්මා කෙනෙක් පැනලා ගියා. ඒ උන්දට වයස අවුරුදු 72යි. කොල්ලෙක් එක පැනලා ගියානේ මෙවුන්දා. හිතලා බලන්නකො 72ක් වෙනකම් මෙවුන්දා රැකගෙන සිටපු සීලය බින්දා මෙවුන්දා. බින්දලා කොල්ලෙක් එක පැනලා ගියා. ඒ කොල්ලාගේ ගතිය බලන්නකො. වදාපු මෑණියන් වහන්සේ වාගේ මෙවුන්දාව අරන් ගියා. ප්‍රේම සම්බන්ධයට අවුරුදු 3යිලු. අරගෙන ගිහිල්ලා මගක් රාත්‍රියේ මානා කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. ඒක මැද්දෙන් ගෙනහිල්ලා දූෂණය කරලා බෙල්ල මිරිකලා මරලා මානා අකුලට විසිකලා ගියා යන්න. නාකි වෙනකන් ආපු මේ ගමන තවත් ටිකක් කුලප්පු නොවි වාවාගෙන හිටියා නම් ඉතුරු ටිකත් මැරෙනකන් එවුන්දාට අකාලේ මැරෙන්න වෙන්නේ බෑනේ. අර කැත ගතිය රාගයේ ඉස්මතු වෙලා එනකොට රැකගත්ත සිල් බිඳගෙන යන්න යනවා. ඒක තමයි ඇත්ත. දැන් ඔයාලට දුක හිතෙනවා ඇති මේ ගෑණි කරපු අපරාධය කියලා. එවුන්දා පැනලා ගියා වාගේ මෙව්වා මෙවුන්දලාගේ තියෙනවා. නැත්තේ නෙමෙයි. එවුන්දා කැත වැඩක් තමයි ඒ කෙරුවේ. ඒ වගේ අපේ නැද්ද ජීවිතවල කැත වැඩ? බලන්නකො ඔයාලගේ මාන්නාධික ගතිය කොච්චර තියෙනවද? මේ මෙතන ඉන්න නැන්දම්මලා කී දෙනෙක් ලේලිත් එක්ක වෛරෙන්ද ඉන්නේ? නෑ. පුළුවන් නම් නෑ කියන්න බලන්න. නැත්තේ නෑ මම මූණු දිහා බලලා කියන්නම් මේ අම්මා ලේලිත් එක්කම් බද්ද වෛරයි කියලා මට කියන්න පුළුවන් මූණ බලලා. තමන්ගේ පුතාට ගෙනාපු ගෑණි. එතකොට ඒ ලේලි තරහයි නැන්දම්මත් එක්කන් සරපෙෝ ආගේ. ඔය දෙන්න අතරේ ජීවත් වෙන අර කොල්ලා මොනතරම් දුකක් විඳිනවද බලන්නකෝ. වදාපු අම්මත් ඕනේ, ගත්තු ගෑණිත් ඕනේ. ගෑණිගේ පැත්ත ගත්තොත් අම්මා තරහ වෙනවා, අම්මාගේ පැත්ත ගත්තොත් ගෑණි තරහ වෙනවා. මෙවුන් දෙන්න සරපෙෝ ආගේ කා ගන්නවා. මට මේක බලාගෙන ඉන්නත් බෑ. මානසිකව අර දරුවා පුදුම පීඩාවක් විඳිනවා. මං එහෙම ගැටලු 100,000 ගාණක් ත්‍රිවිධ හමුදාවේ දරුවන්ගේ, ශ්‍රී ලංකා පොලිසියේ අයගේ, සාමාන්‍ය සිවිල් පරිසරයේ අයගේ වා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මට අවබෝධයක් තියෙනවා මේ පරිසරය ගැන, සමාජය ගැන. මම මහාන වුණත් අවුරුදු 23න් හින්දා මං අවුරුදු 23ක්ම ওই සමාජය ඇතුලේ ඇවිද්දා. එහෙනම් ඕකත් මං හොඳට දන්නවා. මේ පැත්තත් දැන් බහුතරයක් දුර හොයාගත්තා. ඒ නිසාවෙන් ජීවිත දෙකක අවබෝධයක් මට තියෙන හින්දා මම මේ කියන්නේ සමාජයේ මෙවුන්දලා ගාව අපිට පේන්නේ නැතුවට හංගාගත්ත වැරදි වැඩි. හංගාගත්ත වැරදි වැඩි. එලිපිට තියෙන වැරදි වලට වඩා නපුරු වැඩ හංගාගෙන අපි ගාව තියෙනවා. ඒවා එලි දකින්න දවසට පින්නතුනි සමහර විට ඔබ සතෙක් වෙලා උත්පත්තිය ලබන්නත් පුළුවන්. අවබෝධයෙන් යුක්තව ජීවිතය නිර්මාණය කරගන්න මහන්සි ගන්න.
ඔබ මෙච්චර කාලයක් රැකගෙන ඉන්න උත්තම ගුණගරුක ප්‍රතිපත්තීන් ඒවා නොකඩ කොට ආරක්ෂා කරගන්න මහන්සි ගන්න. ශ්‍රී ලංකාවේ අභිමානය බිඳින්නේ නැතුව කඩන්නේ නැතුව රැක්කා නම් අපි පින්නතුනි මේ වෙනකොට ලෝකයේ ශ්‍රේෂ්ඨම රටවල් අතර එකක්. කෝටි 7ක් විතර සෙනග ඉඳලා තියෙනවා අනුරාධපුර රාජධානිය පොළොන්නරු රාජධානිය කාලේ. කෝටි 7කට එහා. එහෙම හිටපු මිනිස්සු බැඳුවා වැව් 3600ක් ඉක්මවලා වැව් බැඳෙව්වා. ඇසැද්දුවා මුළු ශ්‍රී ලංකා ද්වීපයම වැව්වා භවභෝග. ඒ නිසාම ලෝකේ පෙරදිග ධාන්‍යාගාරය කරන්න පුළුවන් වුණා. සතුරෝ ආවාට කවදාකවත් පරාද්ද ගන්න බැරි වුණා. කෙසේ හෝ උපක්‍රමශීලීව සතුරෝ ජය ගන්නට හැකි අභිමානවත් පරම්පරාවක් හැදුවා. 84000ක් වෙහෙර විහාර තිබුණා. ස්වාමින් වහන්සේලා ලක්ෂ 50ක්වත් ඉන්න ඇති කියලා මගේ විශ්වාසය. ලක්ෂ 50ක්වත්. දැන් හාමුදුරුවෝ ඉන්නේ 35000යි. 50න් එකක්වත් නැති තරම්. 50න් එකක්වත් නැහැ. ඒ තරමට අපි පල්ලෙහා වැටිලා. වැටුණා නෙමෙයි වැටෙව්වා. හේතුව එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න එපා. තමන් දිහා බැලුවාම පේනවා තමන් මේ බෞද්ධ දර්ශනයට එකඟද නැද්ද කියලා. ඒ බෞද්ධ දර්ශනයේ තියෙන ප්‍රතිපත්ති වලට ගරුව ඔබ ජීවිතේ නිර්මාණය කළොත් ඔබට දැනෙනවා මගේ තියෙන අඩුපාඩු ටික මං මකා ගන්නවා. සේම මෙච්චර කාලයක් මං රැකගෙන තිබ්බ ප්‍රතිපත්ති රකින්නවා කියලා. එහෙම රකින්න මහන්සි ගන්න. ඒක නිවන් දකින්න, සැප විඳින්න, සතුටු වෙන්න, නිදහසේ ජීවත් වෙන්න උතුම් වරමක් දෙන වීරයක්. දෙවෙනි එක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. නොකරපුවා නොකරම ඉන්න වීරිය කරන ගමන් කරපුවා නවත්තන්න වීරිය කරන්නලු. දැනට ඔයාලා කරන පව් තියෙනවනේ. තියෙනව නේද? දැනට කරන පව් ඒවා නවත්තන්න වීරිය කරන්නලු. නොකරපුවා නොකරම ඉන්න ගමන් කරන ඒවා නවත්තන්න වීරිය කරන්න. සිල් ගන්න කවදා හරි දවසක කරේ දැම්මා නම් උතුරු සළුව ඇන්දා නම් පිරුවටය එදා ඉඳලා වීරිය කරන්න ජීවිතේ තිබ්බ අඩුපාඩු මකන්න. නැත්තම් ඔය සීලේ සෝභමාන වෙන්නේ රැවටිල්ලක් විතරයි. මං අවුරුදු 23 දී මේ සිවුර කරේ දා ගන්නකොට මට කොච්චර ඒවා අතාරින්න වෙන්නේ නැද්ද? මගේ භද්‍ර යෞවන වයස. මං ඇඳුම් විතරක් නෙමෙයි අතෑරියේ. ගිහි කාලේ තිබ්බ ඇඳුම් ටික අතාරිනවත් එක්කම ප්‍රතිපත්ති ගරුකව මාරු වෙන්න උනා ජීවිත දෙකකට. ගිහි තාරුණ්‍ය පැවිදි තාරුණ්‍ය කරා ගේන්න මට ලොකු උත්සාහයක් දෙන්න උනා. අවුරුදු ගාණක් හිතලා වීරිය කරලා මහන්සි වෙලා පැවිද්ද ලබා ගන්න එක ආරක්ෂා කරගෙන යන්න ලේසියෙන් බෑ. ඒ හින්දා අතාරින්න ගොඩාක් ಜಾති තියෙනවා. ඒවා අතාරින්න ඕන. බෞද්ධයෙක් හැටියට අතාරින්න ගොඩාක් ಜಾති තියෙනවා අපේ ජීවිතවල. ඒවා අතාරින්න ඕන. පින්නතුනේ නැත්තම් මේ ගමන යන්න බෑ. බලන්නකො ඔයාලගේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනෝ ඉන්ද්‍රිය මොන තරම් කැත විදියට පිනවනවද? දැන් බක්මහ එන්නේ නේද? සිංහල දෙමළ අලුත් අවුරුද්ද. පෙනෙයි මේ උන්දලාගේ සිල්. මේ අයගේ සිල් පෙනෙයියෝන් බක්මහට. ඒ තරම් විචූරණ වැඩවල අපි යෙදෙනවා. විචූරණ වැඩවල යෙදෙනවා. ඒකට අය වයසේ තරාතිරමක් නැහැ. දූ දරුවන්ට ආදර්ශ සම්පන්න විදියට වැඩිහිටි පරම්පරාව නිර්මාණය වෙන්න ඕනේ. වැඩිහිටි පරම්පරාව තව ඒ අයට අත් උදව් දෙනවා අපරාධ කරන්න. දරුවෙක් වරදක් කෙරුවා කිව්වොත්, මුණුපුරෙක් වරදක් කෙරුවා කියලා කිව්වොත් මේ පරම්පරාවේ අය පිළිගන්නවද? නෑ. ඒ ඥාති සමූහයම පිළිගන්නේ නෑ තමන්ගේ දරුවා වැරද්දක් කෙරුවේ කියලා. මේ ඊයේ පෙරේදා දවසක මැදවච්චිය හරියේ පන්සලක් ඉස්සරහදී ලොරියක හැප්පුණා කොළුවේ. ඒ කොළුවාගේ අත්තම්මා සිල් ගන්න ඇවිල්ලා හිටියා එදා පොයේ දවස. ඊට පස්සේ අර ලොරිකාරයා ලොරියත් නවත්තාගෙන මේ හැප්පෙච්ච දරුවාට මොකද වෙලා තියෙන්නේ කියලා බලනකොට තුවාල වෙලා හිටියා, අතකුත් කැලිලා. ඊට පස්සේ පරිසරයේ කට්ටිය එක රාශිය වෙලා
මේ දරුවාට රෝහල් ගෙනියන්න අවශ්‍ය ඒවා නීතිමය කටයුතු කරන්න අවශ්‍ය ඒවා කරමින් ඉන්නකොට හැප්පුණා කියලා ආරංචි වෙලා බණමඩුවේ හිටපු උපාසක අයත් එළියට ඇවිල්ලා. ඒ අතරේ කතාව ගියා අර උපාසක අම්මාගේ මුණු පුරා හැප්පිලා තියෙන්නේ කියලා. කොල්ලෙක් ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා තිබ්බා එවුන්දා කියාපු භාෂාව. මට ඊට පස්සේ බණට ගියාට පස්සේ පෙන්නුවා සිල් ඇඳුම පිටින් කියලා තිබ්බ කුණු හරප මගේ අම්මා මුත්තා කාලෙක මං අහලා තිබ්බේ නැහැ. ඒ තරම් කුණු හරප සමූහයක් මෙවුන්දා කියනවා. සිල් ඇඳුම කරේ. මෙවුන්දාට උන් හිටිතැන් අමතක වෙලා කුලප්පු වුණා තමන්ගේ මුණු පුරා වැදුනාලු. ලොරිකාරයාට බැන්නේ. ලොරිකාරයාගේද වැරද්ද මුණු පුරාගේද වැරද්ද කියලා හේවලා බැලුවාද? අනිත් එක මිනිහෙක් තව මිනිහෙක්ව බලහත්කාරයෙන් එහෙම යටකොල්ලා මරනවාද? එහෙම මරන්නේ නැහනේ. අහඹු ලෙස වැරද්දක් වෙලා වදින්න පුළුවන්. මෙවුන්දට ඉවසහගෙන ඉන්නනේ තිබ්බේ අප්පාර ඇඳුමේ ගෞරවේවත් තියලා. නෑ ඉවසුවේ නෑ. අපිට එහෙම ඉවසන්න වෙන තැන් කොච්චර තියෙනවද? ඉවසන්නේ නැතුව කෝපාවිෂ්ඨ වෙලා අර ඇඳගෙන ඉන්න ඇඳුමටත් තමන්ගේ තරාතිරමටත් ජීවිතයට නින්දාවක් කරලා සතෙක් වාගේ වෙනවා. වැරදි කළාම එහෙම තමයි වෙන්නේ. පින්නතුනේ අවබෝධය ඕනේ. සංසාරයේ මහා පිනකට අපිට මේ මනුෂ්‍ය ජීවිතය හම්බුනේ. ඒ හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතය ආපහු තිරිසනෙක් කරන්නේ නැතුව උම්මත්තකෙක් කරන්නේ නැතුව ලස්සන ගමනක් අරන් යන්න වීරිය කරන්න ඕන. ඒ හින්දා නොදැනුවත්කමට අනවබෝධයට කළ යම් අකුසල කර්මයක් තියෙනවා නම් පාපයක් තියෙනවා නම් ඒකෙන් අත මිදෙන්න අපි වීරිය කළ යුතුයි. මට මතකයි අමරදේව මහත්තයා එක තැනක කියනවා වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ති පැටව උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා ගෑණි මිනිහයි ගහගත්තලු දවසක් ගහගෙන දෙන්නම උඩඟු කොමට ඉන්නවලු දෙවෙනියා වෙන්නේ නැලු කතා කරන්නේ නැලු දෙන්නම ගෑණි හිතනවලු මිනිහා ඉස්සර වෙලා කතා කරුවොත් කතා කරනවා කියලා ගෑණිත් ඉන්නවලු එහෙම මිනිහත් ඉන්නවලු එහෙම දැන් දෙන්නම කතා නැතුව දවස් 3ක් ගත වුණාලු චූටි දරුවෙක් හිටියලු පොඩි දරුවා ගෙල්ලු වැඩ ගන්න දෙන්නම තාත්තට වතුර ඕන වෙනදා නෝනාට කියලා ගෙන්නා ගත්තා දැන් කියන්නේ චූටි එකාටලු සුදු මහත්තයා තාත්තිට වතුර එකක් ගේන්න පුතේ කියලා කිව්වහම හයියෙන් කියනවලු ගෑණිට ඇහෙන්න එතකොට ගෑණි කෝප්පෙට දාලා කොල්ලාතේ එවනවලු කතා කරන්නේ නැලු ගෑණිත් බත් බෙදලා මේසෙන් තියලා මිනිහට ඇහෙන්න කොල්ලාට කියනවලු බත් කන්න කියලා එතකොට කොල්ලත් එක්ක තාත්තත් ගිහිල්ලා කාලා මාරු වෙලා යනවලු ටෙලි නාට්‍ය වාගේ මේක දවස් 3ක් විතර යනකොට කේන්තිය මැකිලා තියෙන්නේ. නමුත් උඩඟුකම තවම තියෙන හින්දා දෙවෙනියා වෙන්න කැමති නැහැ. කේන්තිය නම් ටිකක්වත් නැහැ. අර උද්දච්චකම තමයි දැන් තියෙන්නේ. මිනිහට හිතෙනවා මං අද මූණ බලන්න ඕනේ. තවත් තරහ තියනවාද කියලා මූණේ. ගෑණිටත් කුස්සියේ ඉන්නකොට හිතුණලු අරුන්දාගේ මූණ බලන්න. ස්වාමියාගේ. දෙන්න සාලේ මැද්දෙන් එනවලු. සාලේ මැද්දෙන් ඇවිල්ලා දෙන්න මාරු වෙන්න ලෑස්ති වෙනකොටම මිනිහා කටකොණකින් hina වෙලා බැලුවලු තමන්ගේ නෝනාගේ මූණ දිහා. නෝනාත් ඒ වෙලාවෙම බැලුවලු. ඇස් දෙකට ඇස් දෙක වැටුණලු. ගෑණි එක පාරටම මූණ කළුම කළු පාට කෙරුවාලු. බූවල්ලා වාගේ. උඩඟුකමක් පෙන්නුවාලු.
දෙවෙනියා උන්නේ නැහැ කියලා. හැබැයි මිනිහට පේනවා ඒ කළු මූණ ඇතුලේ ඇස් දෙක නිල් පාටයිලු කටරොඩු මල් වාගේ. විදුලියක් එතුවා වාගේ එළියකුත් තිබ්බලු මූණ වටේට. ඒ කහ පාට එළියට උඩින් නිල් අර ඇස් දෙකේ එළිය වැටිලා කසාද බැඳපු දවසටත් වඩා පිම්මන්ත බවක් මූණේ පේනවලු. පිරිමියාට hina ගියාලු, ස්වාමියාට හයියෙන් hina ගියාලු අරුන්දගේ මූණ දැකලා. ගෑණියේ ගමන පැනලා මිනිස්සයව බදාගත්තලු අත් දෙකෙන්ම. අත් දෙකෙන්ම බදාගෙන සිප වැළඳගෙන දෙන්නා සතුට භුක්ති විඳාලු. මෙච්චර දවසක් අමනාපකම අපි බොරුවට මේ තියාගෙන හිටියේ කියලා ආදරේ බෙදාගත්තාලු. ගේ ඒ වෙලාවේ පුංචි එකා දවස් ගානක් දෙන්නගේ අමනාපෙන් තැලිලා හිටියේ. පොඩි එකා අප්පුඩි ගගා කෑ ගගා hina වුණාලු. අමරදේව මහත්තයා කියනවා ඒ විතර නිවනක් දිවිගමන ගේ ඇතුලේ තියෙනං වෙන නිවනක් මට ඕනෙන්නෙත් නෑ කියලා. ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කලු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කලු හිනාවයන් හිනාවයන් කලු හිනාවයන්. හාමිනේ ගඟක් ගලන්නේ මහා සාගරයට, ජීවිතේ ගලන්නේ මරණයට. ඔයා මැරුණත් මම මැරුණත් අපි දෙන්නාගේ දිවි ගංගාව එතනින් නිමා වෙනවා. සසර සාගරයට අපි එකතු වෙනවා. මේ ගලන ගංගාව ගලන්නේ මහ සයුරට. සයුරේදී ගඟ නිමා වෙනවා. කරදියට එකතු වෙනවා. ගංගාව ගලනකන් ගඟ යූරු දෙක පෝෂණය කරලා ගස් කොළන් හදලා තුරු ලතා නිර්මාණය කරලා ඇලදොල විල් පොකුණු තනා දේශය ගොඩබිම සරුසාර කොට ජීවය තනන්නාක් මෙන් අපි දෙන්නා මරණය වැළඳ ගන්නකන් යන ගමනේදී හාමිනේ ඔයාගේ පාර්ශවයේ නෑයන්ටත් මගේ පාර්ශවයේ නෑයන්ටත් සතුට සැනසීම පිණිසත් අපි දෙන්නා හදාපු මේ චූටි එකාගේ අනාගත අභිවෘද්ධිය සඳහාත් අපි දෙන්නාගේ සසර විමුක්තියට ඕනෑ පින් කුසල් පිණිසත් මේ සමගිය සතුට මේ විදිහටම අරගෙන යමු හාමිනේ කියලා දෙන්න වැරදි සිද්ධ වෙච්ච ඒවා අතෑරලා සදහැබර ගමනක් යන්න දිවුරුම් දුන්නාලු එදා. ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තියෙන වැරදි අතාරින්න. හැබැයි ඒකට හොඳ වීරයක් ඕන. සාකච්ඡා කරන්න ඕන. අහලා දැනලා අවබෝධ කරගන්න ඕන ජීවිතේ ප්‍රභාස්වර වරන් ගියාකි. ඔය වැඩ බෑයි කියන පන්තියේ 15 20 30 40 වෙන දරුවෝ ඉන්නේ. ඒ දරුවෙකුට පුළුවන්කම තියනවා ඔය දරුවාව වැරදි පාරක ඔය දරුවා ඉන්නේ. ඒ හින්දායි වැඩ බැරි. අකුරු පුළුවන් නම් මම 29ම පාස් කරවනවා. අකුරු පුළුවන් නම් ඒ ළමයා වෙනස් කරගන්න ඕනේ තමන් එදිනෙදා කරන නොසරුප් වැඩ ඔක්කොම ටික. තමන් ගාව තියෙන වැරදි ටික අතහැරලා ඒ ළමයා පොතට පතට එකඟ වුණා නම් ඒ ළමයාට බැරි විෂයක් නෑ මන්ද බුද්ධික නෙවෙයිනේ. මේ ජංගම දුරකථනයක් අරන් කොල්ලෝ කරන වැඩ දැක්කහම ගණිතඥයෝ වාගේ විද්‍යාඥයෝ වාගේ මේකෙන් ලෝකේ පුරාම යනවා කොල්ලෝ. හැබැයි සිංහල වල රචනාවක් ලියන්න කිව්වොත් පිටුවක් පිරෙන්න බෑ. ගානක් හදන්න කියලා දුන්නාම පුංචි ගණිත ගැටලුවක් ඒක බෑ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි පාඩම් කරපු ගණිත ගැටලුව අපිට තවත් කටපාඩම්නේ. ඔය තියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ආභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය එම ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රයන්හි වර්ගඵලයේ එකතුවට සමාන වේ. අපිට කටපාඩම් කරුවානේ සූත්‍ර 30 40.
ඒ පාඩම් කරවාපු සූත්‍ර මතකේ රඳවා ගත්තාම ඒකට ඕන දත්ත ටික දාපු ගමන් ගානේ උත්තරේ එනවා. ළමයි පාඩම් කරන්නේ නැහැ. නොහොබනා ගමන් ඕන පදන් යන්න කාලේ එකතු කරගන්නවා. තාත්තලා අම්මලා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ගමන් කොල්ලට අරන් දෙනවා ලැප්ටොප්. ජංගම දුරකථන. ප්‍රීතිය භුක්ති විඳින්න දරුවාව සද්දෝස කරන්නලු දුන්නේ. සාමාන්‍ය පෙළට යනකොට වල් භූතයෙක් වෙලා ඉතුරු වෙනවා අරක දිහා බලාගෙන ඉඳලා. දරුවාගේ නොකල් වයසට නොගැලපෙන දේවල් දුන්නාම දරුවෝ විනාශ වෙලා යන්නේ. ඇත්තටම ළමයෙකුට ඕනේ නැහැ අවුරුදු 18ක් වෙනකම් මේක. මගේ දැක්ම ඕනේ නැහැ කියලා. මං ජංගම දුරකථනයක් ගන්නකොට වයස අවුරුදු 20 ගාණක්. පැවිදි වෙලත් පැවිදි ජීවිතෙත් අවුරුදු කීපයක් ආවට පස්සේ තමයි ජංගම දුරකථනයක් හම්බ වුනේ. එතකම් පාවිච්චි කළේ නැහැ. හැබැයි මම මන්ද බුද්ධික වුණාද? සමාජයේ පිළිගන්නේ නැති මිනිහෙක් වුණාද? මං සමාජයේ ජයගත්ත, ලෝකේ ජයගත්ත මිනිසෙක් වෙන්න මට මේක නැතුව එන්න පුළුවන්කම ලැබුණා. හැබැයි දැන් ළමයිට මේක දීලා මොනවද හම්බ වෙච්ච දේ? ඔයාලට මතකද අර පුංචි ගෑනු ළමයේ දූෂණය වෙච්ච වෙලාවේ ඉස්කෝලේලා යන 12 පන්තියේද කොහෙද ළමයේ අත්අඩංගුවට ගත්තා. ඒ 12 පන්තියේ කොල්ලා අත්අඩංගුවට ගන්න හේතුව මොකද? ඒ ළමයා භාවිතා කරපු කම්පියුටර් යන්ත්‍රයක ඒ ළමයාගේ ජංගම දුරකථනයේහි තිබිලා තියෙනවා නොහොබිනා කැත දර්ශන 100 ගාණක්. ඒ අතරේ තිබිලා තියෙනවා අර මැරිච්ච දරුවාගේ ෆොටෝ කීපෙකුත්. සැක හිතන එක සාධාරණයිනේ. අර තියෙන දර්ශනත් එක්ක මේ දරුවාගේ ෆොටෝ එකකුත් ඒකේ මැද්දේ තියෙනකොට සැක හිතන එක සාධාරණයි. ඇයි කොල්ලාට ඕනෑ වුණා නෙමෙයි ඒකෙන් කරලා තියෙන්නේ. ඒ ළමයා නොහොබිනා වැඩ. අවසානයේදී ලෝකයේ ඉදිරියේ කිලුට චරිතයක් ඇදියට හිරේ විලංගුවේ වැටෙන්න උනානේ. පස්සේ ඒගොල්ලෝ නඩු දාන්න ඇති. නඩු දාලා ඉවර වෙනකොට කොල්ලා ඇපදීලා ගන්නකොට ස්ත්‍රී දූෂණයේ කැඩියට හම්බඩු ගහලා ඉවරනේ. සැකකාරයේ කැඩියට හරි අත්අඩංගුවට ගන්න පාර තනුවේ කවුද? ඒ ළමයාට ඒ නොහොබිනා බඩු අරන් දීපු මිනිස්සු. කවුද අරන් දුන්නේ? අම්මයි තාත්තයි. නොගැලපෙන වයසට උසස් පෙළට ඉගෙන ගන්න දෝක අරන් දුන්නේ. උසස් පෙළට ළමයා මොකද්ද මේකෙන් ඉගෙන ගන්න? මේ මෙච්චර උගන්නන මට කවදාකවත් ළමේ කතා කරලා අහලා තියෙනවද ප්‍රශ්නයක්? හාමුදුරුවනේ අහවල් ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ කියලා? මට කවදාකවත් අහලා නැහැ. මම උසස් පෙළට සිංහල කරනවා, උසස් පෙළට BC කරනවා, උසස් පෙළ නාට්‍ය හරංග කලාව කරනවා. මගෙන් කවදාකවත් අහලා නැහැ ওই විෂයන් එකකවත්. හාමුදුරුවනේ මේකට කොහොමද උත්තර ලියන්නේ? ඒ වගේම තමයි අනිත් ගුරුවරුන්ටත් අත්දැකීම් ඇති. ගුරුවරු ඉන්නවා නම් ඔබෙන් දරුවෝ අහන්නෙත් නැහැ. වැඩිහිටියෙක්ගෙන් අහන්නෙත් නැහැ. මේවා භාවිතා කරන්නේ සෙල්ලක්කාරකම් වලට පමණයි. නොහොබිනා කාම මිත්‍යාචාරී ගති ලක්ෂණ වලට පමණයි. ඒවා අතාරින්න පුළුවන් නම් ඒක නිවන. ඒක සැනසීම. ඒක සතුට. ඒ නිසා පින්වන්ත ඔබ ඔබේ ජීවිතයේ තියෙන දුසිරිත් ටික අතහැරලා සත්පුරුෂ ගමනක් යන්න මහන්සි ගන්න. ඒක ආමා නිවන් සුව විඳින්නට තියෙන උත්තම ලාභයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්සප්පවතුන් සූත්‍රයේ අර්ථ විග්‍රහයේදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කොට වදාළා. ජීවිතය අතහරින්න කියන්න ගියොත් එහෙම ඉන්ද්‍රියයන් ඔස්සේ ඔක්කොම ඔස්සේ විස්තර කියන්න තියෙනවා උදාහරණ. ඒ උදාහරණ වලට යට ගිය දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කාලේ ඒවා නෙමෙයි. මේ දවස මෛත්‍රීපාල සිරිසේන නම් රජ කෙනෙක් රජකම් කරන කාලේ මෙලක් දිව උදාහරණ වලින්ම කිව හැකි. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ නම් රජුරු කෙනෙකුන් රජකම් කරපු කාලේ මෙලක් දිව සිද්ධ වෙච්චි අපදුටු ඉතිහාසයේ තියෙන උදාහරණ වලින්ම මේ කරන අකුසල කර්ම පිළිබඳව ඔබට උදාහරණ සපයන්න පුළුවන්. ඒවා යට ගිය දවස බරණස් නුවර එව්වා ඕනන්නේ නැහැ. එව්වා අපි දැක්කෙත් නැහැ. මෙවුන්දලා බරණස් නුවර ගිහිල්ලත් නැහැ. යට ගිය දවස කියන එක දන්නෙත් නැහැ. බ්‍රහ්මදත්ත දැකලත් නැහැ. ඒ හින්දා මේ දැකපු බ්‍රහ්මදත්තලා ඉන්නවනේ මෙහෙ. ආන් ඒ බ්‍රහ්මදත්තලා කරන එව්වා හොඳට ඕම ඇති බලනවා නම් හැදෙන්න. තමන්ගේ ගේ ඇතුලේ තියෙනවනේ බ්‍රහ්මයේ.
ඒ මහා බ්‍රහ්මයා කරන වූ දිහා බැලුවාම ඔබට පුළුවන්කම තියෙනවා ජීවිතේ නිර්මාණය කරගන්න ලස්සනට. අවබෝධ කරගන්න. ඒ නිසා උත්සාහයක යෙදෙන්න මෙතෙක් ආපු ජීවන ගමනේදී තියෙන අපේ අතින් සිද්ධ වෙලා තියෙන අඩුපාඩු අතෑරලා පවුලක් හැටියට පවුලේ ජීවිතය, පුජ්‍යලයක් හැටියට පුජ්‍යල ජීවිතය, සමාජයක් හැටියට සමාජ ජීවිතය, ආයතනයක සේවය කරනවා නම් සේවකයෙකු හැටියට ඒ සේවා ජීවිතය අභිමානවත් වූ ආකාරයෙන් පාරිශුද්ධත්වයේ තියන්න එහි තියෙන කිලුටු කැත අශීලාචාර ගති සියල්ල අතෑරලා සාරපූර්ණ සත්පුරුෂයෙකු වෙන්න මහන්සි ගන්න. එතකොට වැරදි ඉවරයි අම්මා. මෙච්චර කාලයක් නොකරපුවා කරන්නෙම නැහැ. කරපුවා අතෑරියා. වීරිය වඩලා. එතකොට වැරදි නැති මිනිහෙක් ඉතුරු වෙනවා. වැරදි නැතිනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ඔබ නිවන් දකින්න කැමති නම් දැන් වීරිය කරන්න නොකරපු හොඳ වැඩ කරන්න. අර නරකාදියට යොදවාපු සල්ලි, නරකට යොදවපු කාලය, නරකට යොදවපු ශ්‍රමය අනිත් පැත්තට යොදවන්නලු කුසලයට පටන් ගන්නලු. අරක්කු බෝතලයක් බොන්න රුපියල් 800ක් 1000ක් වියදම් කරන මිනිහා අරක්කු බොන එක නැවැත්තුවාම අම්මට චීත්ත කෑල්ලක් අරන් දෙන්න පුළුවන්. අම්මට ආහාර වේලක් අරන් දෙන්න පුළුවන්. අපිට ඒකට ධනෙ ඉතුරු වෙනවා. අරක්කු බොන්න මරාපු කාලේ අම්මාගේ දුක සැප බලන්න යන්නට අපිට ඉතුරු කරගන්න පුළුවන්. බාර් ගානේ ඇවිදපු කාලේ. කසිප්පුකාරයෝ එක්කන් කනතු ගානේ ගෙවාපු කාලය අපිට ඉතුරු වෙනවා. ඒකෙන් අම්මයි තාත්තයි බලන්න යන්න පුළුවන්. ලෙඩක් දුකක් හැදිලා ඉන්න යාළුවෙකුට උපකාරයක් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඉස්සර වාගේ නෙමෙයි. ඉස්සර නම් දුගී මගී යාචකයින්ට අසරණයන්ට දුර ගමන් යන අයට නතර වෙන්න තිබ්බේ අම්බලන්නේ. නේද අප්පච්චි? අම්බලමේ නේද අපි නතර වෙන්නේ සාමාන්‍ය දුර ගමනක් ගියාම. නැත්තම් පන්සලක නැත්තම් දේවාල භූමිය කොහොම නවතිනවා. දැන් නතර වෙන්න ඕන තරම් කාමර තියෙනවා. මේ කොළඹ ඉඳලා යන්න කොය තියෙන හැම පාරක් ඔස්සේම ගාලු පාරේ ගියත්, පුත්තලම් පාරේ ගියත්, නුවර පාරේ ගියත්, මොන පාරේ ගියත් බෝඩ් ගහලා තියෙනවා කාමර ඇත, කාමර ඇත, කාමර ඇත කියලා. හැතැම්ම කාලෙන් භාගෙන් හැමතැනම බුදියන්න තැන් තියෙන ඕන තරම්. හැබැයි හිඟන්නන්ටද? හිඟන්නන්ට නෙමේ දල ඇත්තුන්ට. මේ රටේ ඉන්න මවාගත්ත වෙස් ඇති, බලය ධනය අතේ මිටේ ඇති අයට තමයි ඒවායේ හදලා ලියලා තියෙන්නේ. ඒ වාගේ läගලා යන්න අවසානයේදී නරකාදියට ගිය ශ්‍රී ලංකාවක් ඉතුරු කෙරුවා. කාන්තාවොත් ඒකටම හරියට ලෑස්ති වෙලා ඉන්නේ. ලතා කියලා කිව්වේ සිව්මැලි සුන්දර අනුන්ගේ උපකාරයෙන් නැගී හිටින තැනැත්තිය. දැන් එවුන්දා තනියෙන්ම හිටගෙන දුවනවා. වහයලාගෙන. අවසානයේදී විනාශයක් කරලා තමා නතර උනේ මව්කම හැඳි ගාලා දැම්මා. මං එහෙම දුටු තැන් අනන්තයි. මේ මෑතකදී මං අහලා තිබුණා අජානීය ස්කූටර තුරංගා පිට වඩිනා කුමාරිය නිවාත වේගයෙන් නිගිලනු කොතනා බදාහිමි දෙවුර එසවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා සූසට ශිල්පය උගෙනා පාරගතව ගියනා පාරේ වැඩට හවුල් වෙන්න මට උදැල්ල ලැබුණා මාගත දහදිය හඳුනා හදේ සුසුම් නගනා ප්‍රේමවන්ති විලවුන් ගෑලෙන් සුපට සිඹිනා කරුණාරත්න දෙවුල්ගනේ ආණ්ඩුකාරතුමා ගියාපු ලස්සන සින්දුවක් ජාතක පොත පාදක කරගෙන ජාතක කතාවක් ඇසුරෙන් ඕක ලියලා තියෙනවා. ඒ ජාතක කතාව වගේම වටිනවා ගීතයක්. මේ ආත්මාර්ථකාමී කෙලෙස් බර රාගික ලෝකයේ මිනිසු කරන අපරාධ එව්වගෙන් බේරුණොත් එහෙම බේරෙන මිනිහා ලබන සතුට පිළිබඳව මේ ගීතේ කියනවා.
කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා කෙල්ලක් අතරමඟදී ඒ කොල්ලාව අතාරිනවා දුප්පත් කිලුටු කොල්ලා කියලා. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක්. ඊට පස්සේ ගමට සල්ලි අතමිට ඇති කරගෙන ආපු හයි හත්තිය ටිකක් තියෙන මෝඩ එකෙක්. අතේ මිටේ සල්ලි තියෙනවා හැබැයි මෝඩෙක්. සල්ලි වලට තිබ්බ පෙරේත කොමට අර හොඳ ගුණගරුක පින්වන්ත අහිංසකයා අතෑරලා අර මෝඩයා යාළු කරගත්තා. යාළු කරගෙන එක දවසක් උගේ බයිසිකලේ නැගලා පාරේ යනවලු. කොහමද යන්නේ? කුමාරියනි වාත වේගයෙන් නිගිලනු කොතන? පවනට බඳු වේගයෙන් යනවලු සුළු සුළඟක් වාගේ. මොකේද යන්නේ? අජානීය ස්කූටර තුරඟා පිටේ. මෝටර් සයිකල් එක යන්නේ ආජානීය කුලේ අස්සෙක් වාගේ වේගයෙන් යනවලු. ඒකේ ඉඳගෙන අරකේ නැගලා මෙවුන්දා යනවා. බයිසිකල් දැන් තියෙන ඉස්සර වාගේ නෙමෙයි මෙහෙම අංශක 45ට පිටිපස්සේ සීට් එක. ඒකේ ඉඳගත් එකා වැටෙනවා ඉස්සරහින් ඉන්න එකාගේ කොන්ද උඩට. ඒ කොන්ද උඩ නිදාගෙන ඉස්සරහින් ඉන්න එකාගේ කරට අත් දෙක දාලා බදා ගත්තාලු. බදා හිමි දෙවුර එසවි පුරවර සිරි බලන. කරට උඩින් අත් දෙක දාලා බදාගෙන දෙපැත්තේ සිරි නරඹමින් ගියාලු. ඒ යනකොට පාරේ වැඩ කර හිටියාලු පළවෙනි පෙම්වතා. දාඩිය දාලා දූවිලි නාලා හිටපු කොල්ලා දිහා බලලා පෙම්වතිය සෙන්ට් වතුරේ ඔබාගෙන තිබ්බ ලෙන්සුවක් නහයට තියලා වහගත්තාලු මේක ගඳයි කියලා. බලන්නකෝ ආ පුද්දච්චකෝ මේකගෙන් කාලා හිටපු එකීට අලුතෙන් හම්බෙච්ච එක හින්දා අරකට නිඳා කරගෙන ගියා. එහෙම අම්මන්ඩිලා මේ ලංකා දීපේ ඕන තරම් හෙව්වාගේ පඳුරකට ගැව්වොත් 10ක් 15ක් විසිවේ. ගෑනුකම විනාශ කරපු ඕන තරම් කාන්තාවෝ ඉන්නවා. කාන්තාවන්ට තියෙන එකේ කියනවනේ අවසාන පදේ කුමාරියනි වාත වේගයෙන් නිගුලනු කොතන බදාහිමි දෙවුර එසවි පුරවර සිරි බලන විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. ගෑනු ළමයාගේ කිරුල බිම වැටෙයි කියලා හිතුණලු. පළවෙනි පෙම්වතාට දුක හිතුණලු ඒ වෙලාවේ. මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන හිටපු ඔටුන්න මේකි බිම වට ගන්නයි යන්නේ කියලා. උඹට හොඳයි නම් මට නම් කමක් නැහැ. ඒත් නංගියේ කිරුල බිම වැටෙයි කිව්වා. මොකද්ද ගෑනු කෙනෙකුට තියෙන කිරුල? ගෑනු දැරවියන්ට තියෙන කිරුල තමයි කුමරි බඹසර. කාන්තාවන්ට ලොකු වැඩිහිටි කාන්තාවන්ට තියෙන්නේ පති ධර්මතාවය. සාමාන්‍ය කොළු පැටවුන්ට තියෙන්නේ කුමර බඹසර. වැඩිහිටි පිරිමින්ට තියෙන්නේ මොකද්ද? ඒක මොකක්වත් කමන්නේ. පිරිමිය ගැන ඒක ගණන් ගන්නවත් නැහැ. අරුන්දලාගේ එව්වා තමයි බලන්නේ මේ අපේ එව්වා නැහැ. පිරිමින්ට තියෙනවා බලන්න එහෙම වතක්. කාන්තාවන්ගේ තියෙන්නේ පතිවත, පිරිමින්ගේ තියෙන්නේ මොකද්ද? පතිනිවත. පතිනිවත. ගැහණියක වෙනුවෙන් ආරක්ෂා කරන ලද සිල් ඇති බව. බිරිඳ වෙනුවෙන් පමණක්ම ආරක්ෂා කරන සිල් ඇති බව. පතිවත කියලා කියන්නේ ස්වාමියා වෙනුවෙන් ආරක්ෂා කරන සිල් ඇති බව. ගෑනු දරුවෙකුට පිරිමි දරුවෙකුට කුමරි බඹසර සහ කුමර බඹසර තියෙන්න ඕන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව් බඹ විහරණයෙන් යුක්තව ජීවිතය බඹසර හසුරුවමින් තාරුණ්‍යයට අධ්‍යාපනය ලබන්න ඕන. නිකැලැල්ව ඒ උදාර ගමන යන්න නම් අපේ ජීවිතවල නොකරපු උත්සාහයක යෙදෙන්න ඕන පුතා දුව පින්වතුනි සත්පුරුෂ වැඩ කරන්න ආරම්භ කරන්න. අතමිට සල්ලි මිල මුදල් ඕන තරම් අපිට හොයාගෙන ඒවා යථාර්ථයේ පිණිස වැය කළ හැකි ඔයාලා නිස්කාරණේ වැය කරන දේ දැක්කාම මුළු මාස 12ක මෙව්වා එක මාසෙන් කාලා දාන්න හදන අප්පලා ඉන්නවා. මන් දන්නවා දැනට ලෑස්ති වෙලා ඉන්නේ.
බාර් ටික වහනවා කියනකොට බාර් වල මොනවත් නැහැ නිකම්ම වහලා තමයි තියන්න ඕනේ. ඔක්කොම ටික ගම් වලට ගෙනහිල්ලා ඉවරයි. මලගයක් වුණා කියලා කියනකොට ඔයාලගේ බලන්නකො කාර්ය මණ්ඩලයක කවුරු හරි මැරුණා කියලා කිව්වහම මලගෙදර යන්න මගට ගිහිල්ලා ගන්න ඉස්සරෝම අරක්කු ටිකක් අරගෙන ගිහිල්ලා කොහේ හරි මූකලානක් අසට ගිහිල්ලා රීංගලා බීලා අර මලගෙදර එනවා මහා රෑ ඕම් වෙරිකාරයෝ ටිකක්. ඒගොල්ලෝ ඉස්කෝල මහත්තුරුලු. ඒගොල්ලෝ යුද හමුදාවෙලු. ඒගොල්ලෝ ශ්‍රී ලංකා පොලිසියලු. ඒගොල්ලෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවලු. ඒගොල්ලෝ වාරි මාර්ග දෙපාර්තමේන්තුවලු කියලා එනවා අර මැරිච්ච මිනිස්සයාගේ දරුවන්ගේ හිතවත්තු. ඇවිල්ලා රෑ 10ට 11ට විතර බත් ඉල්ලනවා අරුන්ට. අර කොල්ලා කල් තියා දැනගෙන වෙන ගෙදරක උයලා තියලා තියෙනවා මේ පෙරේතයෝ මග එන බව දැනගෙන. මල ගෙදර දුක බෙදා ගන්න නෙමෙයි මේ යන්නේ. ඒගොල්ලෝ විනෝදයේ පාටියක්. එහෙම යන ජීවන දර්ශනයන්නේ දැන් තියෙන්නේ. සැබෑ දැක්මක් ඇති විමුක්තිදායක ගමනක් ඔය එක මලගමකවත් මන්නම් දකින්නේ නැහැ. ඔයාලා හිතලා බලන්නකෝ ඔයාලගේ තාරුණ්‍ය වයසට ඔයාලගේ මැදියම් වයසට ඔයාලගේ නාකි වයසට මෙව්වා කොච්චර දැක්කද කියලා. ඒ වාගේ අසත්පුරුෂ ධර්ම වලට වැය කරන මුදල් සත්පුරුෂයෙක්ට වැය කෙරුවා නම් කොච්චර වටිනා ලංකාවක් හැදුව හැකිද? මගේ පඩියෙන් මන් රුපියල් 10,000 15,000ක් විතර හැම මාසෙම විද්‍යාලයේ අහිංසක දරු පැටවුන්ට ඉගෙන ගන්න දෙනවාමයි. ඉස්කෝලේ එක විහාරයක් මං හදලා තියෙනවා. මේ දවස්වල අනිත් විහාරය හදන්න සියලු කටයුතු මං සූදානම් කරලා තියෙනවා. කෝටි 1.5ක් මං වියදම් කරලා තියෙනවා මං ඔය ඉන්න පන්සලට. කලින් හිටපු එකට ලක්ෂ 60-70ක් මං වියදම් කෙරුවා. මැරෙන වෙලාවට මට දැකලා සතුටු වෙන්න මං සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් නිර්මාණය කළා. 18 රියන් සමාධියකුයි 13 රියන් සමාධි පිළිමයකුයි. ධර්මශාලාවක් හදලා තියෙනවා මේ වාගේ දෙගුණයක් විතර දිගයි. මේ වාගේ දෙගුණයක් විතර පළලයි. ඒකට 2000ක් වාඩි කරවන්න පුළුවන්. මම ඒ පන්සලට ඇවිල්ලා අවුරුදු 7යි. මම ඒ ඔක්කොම කැලේක මම ඒක හදාගත්තේ නිදහස් තැනක. මම ඒ වපසරිය ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා පින්නතුනි මැරෙනකොට ආපහු හැලිලා බලලා සතුටු වෙන්න යමක් ඉතිරි කළ යුතුයි. ඒ නිසා ජීවිතේ නොකරපු හොඳ වැඩ අභිමානවත් වැඩ තියෙනවා කරන්න. ඒවා සොයා බලා ආපහු හැලිලා ඒවා කරන්න මහන්සි ගන්න. අවසාන කාරණය පින්නතුනි මෙච්චර කාලයක් කරපු හොඳ වැඩ uppannānaṁ කුසලානං ධම්මානං තිතියා. ඒ හොඳ වැඩවල ආපිට පිහිටන්නලු. අතාරින්න එපාලු. මෙච්චර කාලයක් කරපු ඒවා අල්ලාගෙන දැන් මේ මාසයක් ගානේ කරන මේ ධර්ම දේශනාවම උදාහරණයක් හැටියට ගත්තොත් මේක නොකඩවා අපි මැරෙන තාක්කල්ම පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මාසෙන් මාසෙට එකිනෙක කෙනා එකේ දායකත්වයේ ලබනවා. පිනට බර නැති කෙනෙක් පිනට බර වෙනවා. ඒවට දායක වෙනවා. ඒ දරුවාට නැනනුවන පසක් වෙනවා. අවබෝධයක් එනවා. ආසා හිතෙනවා. එයාගේ අගීමකට ලක් වෙනකොට එයාගේ පෞරුෂය වර්ධනය වෙනවා. ඒ හින්දා නිර්වාණගාමීත්වය ලබන්නට මෙච්චර කාලයක් කරපු හොඳ වැඩ. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරපු හොඳ වැඩ නැවත හිතමින් බලමින් අවබෝධයෙන් ප්‍රීතියෙන් යුක්තව නොපසුබට උත්සාහයෙන් නොකඩකොට ඉදිරියටද කරගෙන යන්න වෑයම් කිරීම නිවන් දකින මහා පින්කමක්. සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි නොකඩකොට ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් පූර්ණය කරගෙන ආපු ගමනේදී වෙසඟපුර 15ක් පොහොය දවසේ සිදත් බෝසතුන් හැටියට උත්පත්තිය ලබා ඇසලපුර 15ක් පින්බර පොහොය දවසේ ගිහිගේ අතහැර ගොස් වෙසප්පුර 15ක් පොහොය දවසේම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වී
අපිට ඇසලපුර 15ක් පොය දවසේ දේශනා කොට වදාළ යථාර්ථවාදී ලෝක දර්ශනයෙන් බිඳක් තමයි මම ඔබට මේ මතක් කරන්නට යෙදුනේ. ඒ හින්දා ජීවිත නිර්මාණශීලීව සත්පුරුෂ මාවතක තබා සොඳුරු බර ගමනක් යන්නට අපවත් වී වදාලා වූ අතිපූජ්‍ය උයම් වත්තේ ඥානාලෝක නාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න මාසයක් පාසා සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාවෙහි අද දවසේ ධර්මානුශාසනාව පවත්වන්නට මට ලැබීම පිළිබඳව මං සතුටු වෙනවා. ඒ අතර වාරයේදී ඔබට මං කියන්නට උත්සාහ ගත්තා ධම්සප්පවතුන් සූත්‍රයේ සඳහන් එහි විස්තර දේශනාව හැටියට සත්‍ය විභංග සූත්‍රයේ අතුලත් අන්තර්ගත ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි එක් මාර්ගාංගයක් වන සම්මා වායාම එය සතර සම්‍යක් ප්‍රදාන වීර්යයක් හැටියට වඩන්නේ කොහොමදයි කියා මා මතක් කළා. මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න, කරපු පව් දුරලන්න, නොකල පින්කම් පටන් ගන්න, කරපු පින්කම් වැඩි දියුණු කරමින් ඉස්සරහට කරගෙන යන්න. මේ උතුම් වූ වීරිය මැදෙහි ඔබ ජීවිතය නිර්මාණය කරනවා නම් ඔබට සැබෑ බෞද්ධයෙකු වීමේ වාග්ය උදා වෙනවා. බෞද්ධයාට බෞද්ධයා කියන්නේ ඇයි කියලා ඇහුවොත් මෙවුන්දලා දන්නේ. හැබැයි අපි නමින් බෞද්ධ. ඇයි අපිට බෞද්ධ කියන්නේ? මොකද ඒ වචනේ තේරුම? බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමත් කියන අර්ථය කැටි කොට ගත්තොත් බුද්ධියෙන් පසක් වූ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ බුද්ධියේ කෙළපැමිණි ශාස්ත්‍රූවරයාණන් වහන්සේ අනුගමනය කරන්නෝ බෞද්ධයෝ. බුද්ධිය සොයා යන්නෝ බෞද්ධයෝ. බුද්ධිය පසක් කරගත්තෝ බෞද්ධයෝ කියලා තමයි නිර්වචනය වෙන්නේ බෞද්ධ කියන වචනේ. ඒ නිසා ඒ උත්තම බෝධි කියන වචනයෙන් බිඳියා බෞද්ධකම අපේ ජීවිතයට ගන්න නම් අපි අවබෝධ කරගත යුතුයි ජීවිතය, ලෝකය සහ පරිසරය. ඒ සඳහා වරම් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයෙන් අපි හැම දිනාටම ලැබේවා, ලැබෙත්වා, ලැබෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං කලට වැසී වසීවා කිත් වතු සාරවීවා සත් සිත් නිවේවා රජය දැමින් ලොවැඩ වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දින ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ වත්තල ආර්.පී. ප්‍රින්ටර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති එස්.ඩී. රංජිත් පෙරේරා මැතිඳුන් ප්‍රදාන
දූ දරු පිරිස මියගිය SD.P. පෙරේරා පියාණන් හා ඇසලින් පෙරේරා මෑණියන් ප්‍රදාන මියගිය පවුලේ සෑම දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා ඒ නිසා අද මේ පින් කටයුත්තට දායක කාරකත්වයන් දක්වමින් අපවත් වී වදාළ ඥානාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන කෘතගුල සරකන මාසයක් පාසා සිදු කරනු ලබන මේ මාසයේ ධර්මානුශාසනාව පැවැත්වීමේ තුලින් ලබන ලද්දා වූ මහා සකල කුසල විපුල පුණ්‍යද ඵල ධර්මයන්ගේ අග්‍රඵලය පෙරේරා පවුලේ මිය යන්නට යෙදුණු සියලු ඥාති සමූහයාටමත් ඒ වගේම අපේ තේමාව කරගත් අපවත් වී වදාළ නායක අතිපූජ්‍ය උයම්වත්තේ ඥානාලෝක නායක හාමුදුරුවන් වහන්සේ අතුළු විහාර ගණේ අපවත් වී වදාළා වූ සකල ඥාති සමූහයාටත් සතර පේරුවේ දායක කාරකාදීන්ගේ නමින් මිය ගියා වූ සියලු නෑයන්ටත් පින් කුසල් වේවා සසරේ අතරමන් නොවේවා උපදින භවයක් වේ නම් මිනිසකුම වේවා ලත් මිනිස් ජීවිතයට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මහා බල සම්පත්තීන් ලබා සාංසාරික දුක් නිවා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ අවබෝධයෙන් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ අද මේ අවස්ථාවට සහභාගී වුණු ලොකු කුඩා සියලු දෙනාටම මේ උතුම් දහම් දේශනාවෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ශ්‍රවණය කරන්නට සලස්සා දීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් වත් පිළිවෙත්වල යෙදීමෙන් තුනුරුවන් වන්දන මානන කිරීම ආදියෙන් ලබන ලද්දා වූ සකල කුසල විපුල පුණ්‍ය ධර්මයන්ගේ බෙලෙන් සසර දුක් නසා ලබන